Samannāgatang Sangharatanaṃ Saranam
ඒකේන සත්‍යවන්තේන දුක්ඛාරූප සමින්දුතේ ඒකේන සත්‍යවන්තේන භයාරූප සමින්දුතේ ඒකේන සත්‍යවන්තේන රෝගාරූප සමින්දුතේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි එන්නත්නේ අපි සෑම දිනම ගන්න මාතෘකාව සත්‍ය ගවේෂණය මේ මාතෘකාවලට අද අපි සාකච්ඡා කරමු මේ උතුම් මාර්ගඥාන කියන පැති. එන්නත්නේ අපි අවිද්‍යාවත් එක්ක මෞඛයෙන් බිහි වුණාම බිහි වෙනකොට බඩපොතේ හැටියට අපිට ගණනවා අපි යම් ලෝකේ මේ ලෝකේ පරලෝකේ ඉඳලා අවසාන භාගෙදි චුත වෙනවා. චුත වෙනවා කියන්නේ ඊට පස්සේ යාට මේ ශාරීරික පවත්කගෙන ඉන්න බෑ. නාම රූප දෙක තියෙන ශරීරේ එතන ආයු ඉවර වෙලා නැත්නම් කර්මීය වේගයක් උඩ නැත්නම් උපක්‍රමයක් හරි මොනම ක්‍රමයකින් හරි යයි ඒ ලෝකෙන් චුත වෙනවා. ඒතකොට ඒ ලෝකෙන් චුත වෙලා තමයි දැන් ඔබ මේ මෞකස ප්‍රතිසන්දි අරගෙන. දැන් බණපොතේ හැටියට පේනවා ඒ චුතිය ප්‍රතිසන්දි. තාවදීන් කරන අපේ මේ ජීවිතයේ අවසානයේ මරණාසන්න වෙලාවේ අපිට තියෙන චුතිය. අභිනව බය පහළ වීම ප්‍රතිසන්දි කියලා පිළිගන්නවා. මේ විදිහින් තමයි අපි මෞක්ෂ පිළිහෙද ගත්ත කියලා පිළිගන්න. දැන් පින්නත් ඒ මෞක්ෂ පිළිහෙද ගත්ත බව මේ අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ ප්‍රතිසන්දි ගත්ත අවස්ථාවේ කෙනෙක් දන්නේ නැහැ. නමුත් ප්‍රතිසන්දි ගත්තා. ඒ අවස්ථාව ගැන දන්නේ නැහැ. පින්නත්නි තථාගත දර්ශනයට අනුව සාක්ඛාතෝ භගවතෝ ධම්මෝ කියලා මේ පාඩයෙන් පෙන්නන්නේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයට අනුව අපිට ධර්මයේ මුල මැද අග මේ ටික පැහැදිලිවම අපි දකින්න. එතකොට ඒ ධර්මයට නොපෙනෙන නොදකින තැනක් නැහැ. ඒකයි අපි පාඨයක් හැමදාම උච්චාරණය කරගන්නේ සාක්ඛාතෝ භගවතෝ ධම්මෝ. භාග්‍ය තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ සාක්ඛාතයි. ඒකේ තේරුම ඒ ධර්මයේ මුල හොඳයි, මැද හොඳයි, අග හොඳයි. බරපොතේ පෙන්නන ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසాన කල්යාණ, සත්‍යං සෞව්‍යංජන කේවල පරිපූර්ණ ධම්මචක්කම් ප්‍රකාශේති. ඒ පාඨය සාක්ඛාත පාඨය. ඒ පාඨයට අනුව පින්නත් අපි මේ බුදුබණ පිළිගන්නවා නම් අපිටත් ඔය අවස්ථාව පේන්නේ. තාම ඔබට දැක්කේ නැහැ. මේ වෙන කොයි ලෝකෙන් ඇවිල්ලා මාබුදු ප්‍රතිසන්දි ගත්තා. ඒක තවමත් ඔබට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඔබට අවිද්‍යාවෙන් වැයලා තියෙනවා. අවිද්‍යාව ගැන බුදන්නේ නැහැ. එහෙම දෙයක් තියෙන බං. නමුත් බණපොතේ නම් එහෙම කියලා තියෙනවා. නමුත් ධර්මයේ හැටියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නත් ඕන. නමුත් ඒ කිව්වට ඒ කරුණක්වත් අපිට සිද්ධ වෙලා නැහැ. ඊළඟට වෙන්නන්නේ ඒ මෞකස ප්‍රතිසන්දි ගත්තට පස්සේ ඔබ දැනගත්තත් නොදැනගත්තත් මිනිස්සෙක් නම් මනුස්ස ජීවිතයක නම් ප්‍රතිසන්දි ගත්තේ. ඒ නීතිය කාටත් එකයි. කාලයෙන් ගත්තාම ප්‍රතිසන්දි ගත්තාම කියන්නේ කාලයෙන් ගත්තාම බුදුහාමුදුරන්ගේ තථාගත දර්ශනය අකාලිකයි. අපි කාලයෙන් ගත්තාම මෙහි කාලය යන බැලුවාම මෞකස ප්‍රතිසන්දි ගත්ත අවස්ථාවේ ඉඳලා හරියටම දින 77ක් දින 77ක සම්බන්ධයක් තියෙන වෙන්නත් නේ මෞත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතනද තමයි වෙන්නත් නේ
වෛද්‍යවරයෙකුට හරි දොස්තර මහත්තයන් කෙනෙකුට හරි කියන්න පුළුවන් මේ බබෙක් ලැබෙන තියෙනවා කාල රූපයක් තියෙනවා. ඒක කලින් කියන්නේ. ඔය දින හත් හතර පිළිස්සල කියන්නේ. ඒතර ඒක නිසා වෙනන්නේ මේ අපි අතට කියනවා යම් සංදිස්ථානයක්. ප්‍රතිසන්දි ගත්තට පස්සේ දින 77ක පස්සේ සංදිස්ථානයක් තියෙනවා. ඔක බණ පොතේ උම්මග්ග ජාති කියන පොතේ නම් පෙන්නලා තියෙනවා. කුමාරවරු 1000ක් මහවුද පඬිතුත් එක්ක මැද මිදුලි සෙල්ලම් කරනවා. ඒ පෙන්වුවේ අර දින 77 කාල සීමාව. කුමාරවරු 1000ක් මහවුද පඬිතුත් එක්ක මැද මිදුලි සෙල්ලම් කරනවා කියලා ඒ පොතේ පෙන්නනවා. ඒතර මවකුස නෙවෙයි. මවකුස නෙවෙයි. ඒ කියන්නේ නාභියෙන් සම්බන්ධ වෙලා නැහැ. ඒතර දින 77ක් ওই විදිහට මැද මිදුලි සෙල්ලම් කරනවා කියලා තමයි පෙන්නන්නේ. ඒ උම්මක ජාතිකේ පෙන්නපු තැන උතන. ඔය දින 77 කාලේ තියෙන ස්වභාවය. ඊට පස්සේ තමයි පෙන්නන්නේ මවුත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉන්ද්‍රිය බද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය බද්ධ වෙච්ච අවස්ථාවේදී තමයි කාල රූප වැඩෙන්නේ. අර මාස 7ක්, මාස 9ක්, මාස 10ක් කාල රූප වෙලා මිහිරෙනවා. දැන් ඒ ඔය කියන අවස්ථාවල් එකක්වත් ඒ අවස්ථාවල ඔබලා ගත කරාට කිසිවක් දැනෙන්නේ නැහැ. මේ සියල්ලක්ම ඔබේ තදනේ ඉන්න. ප්‍රතිසන්දිගත අවස්ථාව දැක්කේ නැහැ. දින 77ක් ගිහිල්ලා ඉන්ද්‍රිය බද්ධ වුණා. ඒ එකක්වත් ඔබ දන්නේ නැහැ. හොඳට තේරුම් කරගන්න. එහෙනම් මවකුස මාස 7ක් 7කනුත් පිළිවෙල ඉවත් වෙන්න පුළුවන්. 8ෙන් බෑ. 9ෙන් පුළුවන් 10ෙන් පුළුවන්. 10ක් ඉවත් වෙලා ඉතින් මවකුසෙන් බී වෙනවා. දැන් ඔබට පේනවා ওই මවකුස පිළිබඳව ඔබ දැනගත්තා. ධර්මයේ මේ ඔක්කොම පෙන්නලා තියෙනවා. තථාගත දර්ශනය. සෝතාපන්න මාර්ග ඥානයේ විතරයි වෙන්නන්නේ. මවකුසෙන් බිහි වෙලා උඩුකුරුව ලබා ගන්න මාර්ග ඥානය. සෝතාපන්න මාර්ග ඥානය. ඉතිරි මාර්ග ඥාන තුනම තියෙන්නේ මවකුස තුල. ඒ නිසා අපි හැම කෙනෙක්ම ධර්මයේ දකින්න මේ තමන්ගේ තියෙන උතුම් සංඝ ගුණේ පිළිගන්න අපි හැම කෙනෙකුටම උඩුකම් බලා යනවා. ඒ සෝතාපන්න මාර්ග ඥානය ගැන විතරයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක තමයි නිරන්තරයෙන්ම කරුණු කියන්නේ. ඒතකොට සෝතාපන්න මාර්ග ඥාන කියන්නේ මවකුසෙන් බිහි වෙලා. එතන මවකුසෙන් බිහි වුණාම අපි හැම කෙනෙක්ම මවකුසෙන් බිහි වුණාම කුඩා ළමයි. මේක බණ පොතේ 550 ජාතිකේ වෙනන්නේ මේ ආකාරයෙන්. යට ගිය දවස බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ. ඔය කියන ටික අපි ළඟමයි තියෙන්නේ. යට ගිය දවස කියන්නේ තමන් මවකුසෙන් බිහි වුණු දවස. බරණස් කියන්නේ බෙරහක් වගේ. නුවර කියන්නේ වීදි තියෙන නිසා. නගරයක් කියලා කියන්නේ හුඟක් පාරවල් තියෙන නිසා. එක තැනකට එන්න පුළුවන්. දැන් නුවර කියන අදහස් කරේ මන. වීදි වශයෙන් අදහස් කරේ අසකරනාසේ දිව ශරීරේ පාරවල්. මේ පාරවල් වලින් බහින්නේ මනට. අන්න බරණස් නුවර. මෙතන රජ කරන්නේ රජුරෝ කියන්නේ ලෝභෙට. මේක පාලනය වෙන්නේ ලෝභේ. වෙන බාහිර රජ කෙනෙක් නෙමෙයි. ඒ බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය කරන සමයේ කියලා කිව්වේ එතන බුද්ධ ධර්මයේ නෙමෙයි. අපි අනුගමනය කරපු වේදය. මේ වේදය ගැන කිව්වේ. ඒතර බ්‍රහ්මදත්ත කියන්නේ මේ අපිට දාලා තියෙන්නේ බුද්ධ දත්ත නෙවෙයි බ්‍රහ්මදත්ත. ඒතර මව් කුසෙන් අපි බිහි වුණාම හැම කෙනෙක්ම හිටියේ බ්‍රහ්ම විහාරේ ඒ ධර්මයට අනුව. බ්‍රහ්ම විහාරේ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ සතර බ්‍රහ්ම විහාරයේ මේ වචන හතර තමයි අපිට පුරුදු කරලා තිබුණේ. මේ අනුව හිටියොත් මේ ආශ්‍රයෙන් හිටියොත් ඒ කුඩා ළමයා ලොකු වෙලා වැඩිලා ওই ආකාරයෙන් කාර්ය ගත කරොත් ඒ ආගමේ හැටියට ඒ බ්‍රහ්ම ආගමේ හැටියට උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති.
බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලබන්න පුළුවන් කියලා පිළිගන්නවා. ඒතොර දෙව් මිනිස් සැප කෙලවර නිවන් සැප ලැබේවා කියලා කිව්වොත් ඒක බුද්ධහමට හුඟා පටහැනි. ඒතොර දෙව් මිනිස් සැප කියන මේ හැඟීම අපට ආවේ බ්‍රහ්ම ලෝක සම්බන්ධව ආවේ ඒ වේදී. ඒ වේදාන්තර ධර්මත් අපේ ළඟ පවතිනවා. නමුත් අපිට බුද්ධිය තියෙනවා නම් ওই ප්‍රශ්න වලට බොහොම කෙලින්ම පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ ධර්මයේ විවෘත කරේ ධර්මයේ පිහිටෙව්වේ කොහේවත් නෙවෙයි මේ බම්බයක් පමණ තමන්ගේ ශරීරය. මේ හැම කෙනෙකුගේ බම්බයක් පමණ ශරීරය. මෙතන බම්බේ කියන එකෙන් අදහස් කරේ මේ කුඩා ළමයෙක් ගත්තත් බම්බයයි. ලොකු කෙනෙක් ගත්තත් බම්බයයි. එහෙමනම් බම්බේ අඩි 6 නම් ඔය මිම්ම වැරදි. අඩි 6ට වැඩිය අඩුයි මේ පොඩි ළමයි. නමුත් පින්නන්නේ පොඩි ළමයාත් බම්බයයි. විශාල වැඩි මිනිස්සුත් බම්බයයි කියලාකින් අදහස් කරේ මොකක්ද? මෙතන මේ බම්බේ කිව්වේ අඩි නෙමෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. මොකද තේරුම් ගන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ඔතනයි බම්බේ. ඔතන 6යි. ඔක තමයි මිම්ම. මේ මිම්ම තමයි අපි මනින්නේ. මේ මිම්මෙන් තමයි මනින්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. එතකොට මේ 6 තමයි බම්බේ. එතකොට මේක තමයි බුදුහාඳුරෝ ලෝකේ නිදහස් වීම පැනෙන්නේ. එතකොට අපිට වටපිටා බලන්න ඕනේ තථාගත දර්ශනය. එතකොට වේදේ වුණා නෑ. විතර වැඩි ලොකු වෙනසක් තියෙනවා. වේදේ උගන්වන්නේ පින්නත් නේ. ඒ යමක් අපිට කියා දෙලා තියෙනවා අපිට මේ විද්‍යාව පහල කරගත්තේ දිට්ඨිය තුලින්. දිට්ඨිය තුලින් මේ වේදේ පවතින්නේ. මෙතන සාපේක්ෂවාදී චින්තනයේ උඩ. ඒක නිසා පින්නත් අපිට විශාල ගැටලුවක් තියෙනවා. අපි ඔක්කොම වැරදි බව මේ වේදේ ඉන්න බව වැරදි අය බව කාටවත් පේන්නේ නැහැ. ඒක පෙරුනේ නෑ පින්නත්. ඒ නිසා එදා සිදුවෙක් කුමාරයෝ උපදින කල්ලි ඉඳලා අසිතවුසා ඒ කාලේ ඉඳලා යම් දහමක් පැවතුණා. ඒක තමයි ත්‍රිවේදී. ඒ උඩයි කටයුතු කරේ. ඒ චාරිත්‍ර වාර්ත තමයි අපි ගත්තේ. අපිට ඒ චාරිත්‍ර වාර්ත. ඒතර සිදුවෙක් කුමාරයෝ පහළුනේ පින්නත් නේ ඔයවැනි කාලේ. ඒතර සිදුවෙක් කුමාරයාට ඔය කියන චින්තන අර්ථයෙන් වෙනස්ලා කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ සමාජයේ ඉන්න සමාජිකෙක් නිසා. ඒ අත්තත් එදා පිළිගත්තු විදිහටම ඒ කටයුතු කරගෙන ගියා. ඔබ දන්නවා ඒ ගුප්තාර්ථවලුත් පෙන්වලා තියෙන යම් අර්ථ ඒව හුඟක් කෙනෙකුට පැහැදිලි නෑ. දැන් සාමාන්‍ය කතාවට ගත්තොත් මේ කුඩා සිදුවෙක් කුමාරයෝ සුද්ධෝදන රජුගේ ආචාර්යවරයා අසිතව ඒ අතට කියලා ආශිර්වාදයක් ලබා ගන්න මේ කුඩා කුමාරයා කෙනෙක් ගාම අර කුඩා ළමයාගේ ශ්‍රීපතුල් දෙක එනතන් කකුල් දෙක ගිහිල්ලා අසිතවසගේ ජටාවේ පිටුවා කියලා මේ අර්ථය උඩ සිහිපත් කරලා දෙන්නේ ඔය අදහස කියන නෙවෙයි. එතන පෙයන්නන්නේ ගුප්තාර්ථය. ඒ කියන්නේ අසිතවසා යම් ධර්ම සම්භාරයක් මේ ලෝකෙන් එකතු කරලා තිබුණාද? ඒක තමයි ඔළුව කියලා පෙන්නේ. ඒකේ සීමාව තමයි ජටාව. ඔළුවේ ජටාව බඳා ගන්න දැනුමේ සීමාව. ඒ දැනුම සීමාව නවත්තපු තැනින් එවටන් ඉවර වෙච්ච තැනින් තමයි සිදුවෙක් කුමාරයෝ අඩිය තිබ්බේ කියලා කියන්නේ එතනින් පටන් ගත්තා. එතන ඉඳලා තමයි පටන් ගත්තේ. එහෙමනම් සමස්ත ලෝකයේම උතුම්ම දැනුමටපත් වුණු එකිනාගේ ඉවර කරපු තැනින් තමයි සිදුවත් කුමාරයෝ පටන් ගත්තේ. මේකයි අර වැනීම කියන එකෙන් අදහස් කරන්නේ. මේ ගුප්තාර්ථය කියනවා නම් වෙනත් අපිට දැන් බලන්න පුළුවන්. ඇයි අහිතවසට කල්ප 80ක් පෙන්ලා චින්තනයේ හරහා
බුදුන් දකින්න බැරි වුණේ නිවන් දකින්න බැරි වුණේ ඇයි? උපත්ති මරණය ජය ගන්න බැරි වුණේ ඇයි? ඒ බැරි වුණේ වෙන්නත් නේ. ඒ අත පිළිගත්තේ මේ අසකන නාමයේ දිව ශරීරයේ මන මේ කියන ධර්මයන්ගේ ditthya පිළිගත්තේ. ditthya උඩ තමයි සාපේක්ෂවාදී චින්තනය හැදලා තියෙන්නේ. මොකද මේ ditthya කියන්නේ එක පැත්තක් ඇහිම් බලන එක. ඒ ඇහිම නොබලන පැත්ත තමයි තදිනින්ද. මේ දෙක ගත්තාම දෙපැත්ත ditthya. එක ධර්මයකට අනිත් ධර්මයේ විරුද්ධයි. ওই ධර්මයේ අරගෙන තමයි සාපේක්ෂවාදී චින්තනය හැදලා තියෙන්නේ. ඒක නිසා මේ විද්‍යාව නූතන විද්‍යාව කොතෙක් දියුණු වෙලා ගියා. ඒ විද්‍යාව ඒ තියෙන ගණිත මනුව ගණිත ක්‍රම අනුව ඒ කිසිම විද්‍යාඥයෙකුට බැරි වුණා ආලෝකය එක්ක ගන්නකොට ආලෝකීය වේගෙන් යම් භෞතික වස්තුවක් යම් ද්‍රව්‍යතාවයක් ගමන් කරනවා නම් ඒ වස්තුව බර බිඳුවට එනවා. ඒකයි විද්‍යාඥයන්ගේ ඉගැන්වීම. බර බිඳුවට එනවා. ඒ කියන්නේ ආලෝක වේගයෙන් යම් වස්තුවක් ගමන් කරුවොත් ටොන් ගණනක් බර එකක් වුණත් ඒකේ බර නැති වෙලා හරි චන්ද්‍රාලෝකයේ සූර්යාලෝකය වගේ වෙනවා. බර නැහැ ඒක. නමුත් වෙනන්නේ ඒක අඩු වේගයක් ශබ්ද වේගයෙන් යමක් ආවොත් ඒ ස්කන්ධය ඒ ආකාරයෙන්ම වෙලා වදිනවා. ඒකට එතන වෙන ඒකට වැඩි වේගයක් තියෙන ආලෝක වේගයක් ඇවිල්ලා අපේ ඇඟේ ගැටුණාට විද්‍යානුකූලව ප්‍රශ්නයක් නැහැ. ඇයි? චන්ද්‍රාලෝකයේ සූර්යාලෝකයේ වදිනවා වගේ. ඒක වැඩි අඩු වේගයෙන් ඇවිල්ලා වදිනොත් ස්කන්ධයක් වශයෙන් අපි විනාශ වෙලා යනවා. මේක තේරුම් කරගන්න කිව්වේ මේ අඩු වේගෙට ඊට වැඩි වේග වලනාම ඊට වැඩි විනාශ වෙන්න ඕනේ එහෙම නෙවෙයි දැන් වෙන්නේ. ඒ කියන්නේ විද්‍යාවේ තියෙන නූතන විද්‍යාවේ තියෙන මැෂින් ඒ ගණන් ක්‍රම යනවා. ඉතින් ඒ අනුව බැලුවාම සියලුම විද්‍යාඥයෝ උතෙන්දී අතරමං වෙනවා. ඒගොල්ලන්ගේ සේවයම නතර වෙනවා. මේ භෞතික දෙයක් අරගෙන මේ ග්‍රහලෝක තරණය කරන්න ගියාට ඒ තරණය කරන්න අඩු වේගෙන් යන්න පුළුවන්. ආලෝක වේගය ඉක්මොල යන්න බෑ. ආලෝක වේගයේ ඉක්මොල යන්න බෑ. ඇයි? ආලෝක වේගයෙන් යනකොට බර බිඳුවයි. මේ સિદ્ધාන්තය. නමුත් වෙනන්නේ තථාගත දර්ශනයේ තියෙන්නේ ඔයිට හුඟක් ඈත. ඒක තමයි ලෝතර බුදුහාමුදුරු සම්මා සම්බුදු කියන්නේ සියලුම විද්‍යාඥයෝ අනුභව කුත්තමේ. ඒක ඔයත් කල්පනා කරලා මේ නූතන විද්‍යාව අද විශාල තත්ත්වකින් දියුණු වෙලා තියෙනවා. ඊටම අත්‍යවශ්‍යාර්ථ කියන පත්තර. නමුත් පින්නත් මේ එහෙම පත්තර නෑ මේක. මේ භෞතික දේවල් අරගෙන මොන ක්‍රමයකට හැදුවත් මේ මිනිස්යාගේ කියන හැඟීම පිළිබඳව මේ මිනිස්යායි කියන සතා පිළිබඳව උප්පත්තිය මරණය කියන එකට පිළියමක් කරේ නෑ කිසිම විද්‍යාඥයෙක්. ඒගොල්ලෝ යම් බෙහෙත් වර්ග සොයාගත්ත తాවකාලිකව රදා හිටින්න. නමුත් කිසිම වැඩක් හොඳ කරන්න බෑ. මරණය කියන දැනට ඒ විද්‍යාඥයෝ ගොදුරු වෙනවා. සියලුම විද්‍යාඥයෝ මරණය කියන තැනට ගොදුරු වෙනවා. මරණයට යට වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ දැනුම යම් කිසි සීමාවකදී නතර වෙලා තියෙන විද්‍යාව දැන් ඔබට පේනවා. තව එහාට සොයාගෙන ගියත් ඔය නූතන විද්‍යාවෙන් භෞතික විද්‍යාවෙන් කොච්චරයි. ඔය න්‍යාය සොයාගන්න. නමුත් වෙනන්නේ ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ පෙන්වන විද්‍යාව ඒකට හුඟා ගැඹුරුයි. ඒ විද්‍යාව සියලුම විද්‍යාවන් අභිබවලා කෙලස් වේදකන විද්‍යාවයි වුණා දැනගත්තේ. කෙලස් වේදකන විද්‍යාව තමයි ගෞතම බුදුහාමරට තියෙන්නේ. ඒ බුදුරු පහළ වෙන්නේ කෙලස් වේදකන විද්‍යාව දැනගෙන. ඉතින් ඒ විද්‍යාව ඊටාම ගැඹුරුයි. ඒව කිසිම යන්ත්‍ර සූත්‍රයකට අල්ලන්න බෑ. කිසිම යන්ත්‍ර සූත්‍රයකට අහු වෙන්නේ නැහැ. අතිසූක්ෂමයි. ආලෝක වේගයේ කොනෝ. ආලෝක වේගයේ මොනකට සාපේක්ෂවාදී චින්තනය නැහැ. අපි කතා කරන කාය සූර්ය ප්‍රධාන කරගෙන චන්ද්‍රය ප්‍රධාන කරගෙන මේ පෘථිවිය ප්‍රධාන කරගෙන ග්‍රහවත්තු ප්‍රධාන කරගෙනයි අපි මිමි හදන්නේ. කේන්ද්‍ර හදන්නේ. නමුත් පින්නන්නේ ආලෝකයේ මෙවුත්
එවැනි කේන්ද්‍රයක් හදන්න බෑ. කාලයෙන් තොරයි. ඒ සූර්යයා පදනම් කරගෙන තමයි මේ කේන්ද්‍රය හදලා තියෙන්නේ. රෑ දවල් අරගෙන. ඒක ඉක්මෙව්වොත් කේන්දර නැහැ. කේන්ද්‍ර කියනවා මධ්‍යස්ථානයක් නැහැ. එතන මධ්‍යස්ථාන කරගන්න බෑ. ඒ නිසා තථාගත දර්ශනේ ආලෝක වේගය ඉක්මෝලයි කියන්නේ. ආලෝක වේගයත් ඉක්මෝලයි. ඉතින් එහෙම කිව්වම ඔයාලට තේරෙන්නේ නැහැ වෙන මේ වචන ටිකක් විතරයි ඔයාලට ඇහෙන්නේ. මේ කියන පදාර්ථ වලට අපිට පත් වෙන්න පුළුවන් මේ ජීවිතේ. මිනිස්සෙක් අපි උනේ ඒකටයි. මිනිස්සට තියෙන බුද්ධිය. හැබැයි ඔයගොල්ලන්ගේ බුද්ධියෙන් ඔබට වැඩ ගන්නේ නැහැ. එතනයි වරද. ගතානුගතිකව යම් පැත්තකට පඬිතයයි ඥානවන්තයයි බුද්ධිමතයි කෙනෙක් කෙනාට ඔයත් යටත් වෙලා ඉන්නේ. යම් ප්‍රමාණයකින් යටත් වුණාට කමක් නැහැ. යම් ප්‍රමාණයකින් පිළිගත්තට කමක් නැහැ. නමුත් ඔබේ බුද්ධියත් ඉස්සරහට දාලා සංසන්දනය කරලා බලන්න. එහෙම නැතුව කියන දෙයක් අහගෙන ඉඳලා ඒ විදිහට පිළිඅරගෙන ගිහිල්ලා බුදුන් දකින්න බෑ. එහෙම බුදුන් දකින්නේ නැහැ. ඒ කියන දෙයක් කවුරු කිව්වත් කවුරු කතා කරත් Taman තුල විමර්ශන බුද්ධිය ඇති වෙන්න ඕන. Taman සොයන්නේ වෙන්න ඕන. දැන් සමහර කෙනෙක් මේ බණ කියලා කියන්න පුළුවන්. ඔයයි ඔහොම ඉන්න ඔයාලා හිටියාම ධර්ම ලැබෙවි. ඉබේම. එහෙම ලැබෙන ධර්මයක් නෑ වෙනවා. මේ ධර්මයේ විමර්ශනය කරලා Taman ගන්නවා. ඒ ගත්තු ප්‍රමාණයට තමයි දැනුම ඇති වෙන්නේ. ඒ දැනුමේ කියලා කියන්නේ අනුන්ගෙන් ගත්තු වචන නෙමෙයි. වචන නැතුව ඔබේ දැනුම තියෙනවා. ඒ දුන වචනයක් එක්ක සම්බන්ධ නැහැ. නමුත් ඒ දැනුම ඔබට කියවන්න බෑ. ඔබ කියවන්න දන්නේ නැහැ. අන්නේ දැනුම කියවන්න ඒ දැනුම උගන්වන ක්‍රමය තමයි මම මේ කියන්නේ දර්ශනීය පැත්ත. තථාගත දර්ශනය. උදාහරණයක් ගත්තොත් පින්නත් නේ. බොහෝම දෙනෙක් මේ ලෝකේ මිනිස්සු උපන්නට මේ අඩනින්ද ගැන නව සංඥා නා සංඥාට වෙනකන් ධ්‍යාන සමාපatti වඩලා චින්තනය ආරහා හිටියා. ඔය බ්‍රහ්ම ලෝකෙ එහෙම දැක්කා. ඒ කියන්නේ තමන් ළඟ තියෙන. ඒක චින්තනය ආරහාම ලබා ගන්න. අඩනින්ද ගැන ඒගොල්ලගේ වැඩි හැලකිල්ලක් උනේ නැහැ. ඒ කියන්නේ නව සංඥා නා සංඥාවෙන් එහා පැත්තට තියෙන අඩනින්ද. අඩනින්ද කියන්නේ ඔබට පේන හීන. ඔබ හීන දැකලා ඇති. ඔබලා කවදාවත් දැක්කේ නැහැ හීන පේන්නේ කොතැනද? ඈට පේනුනද? මේ ඉන්ද්‍රයන්ටද හීන පේන්නේ. ඒ ගැන ඔබට විස්තර දෙන්න බෑ. කොහෙද මේ හීන පේන්නේ? නමුත් හීන පේන්නේ එක නම් ඇත්ත. කොහෙද පේන්නේ? ඉතින් පේන්නේ එපාර දැන් තදනින්දර ගියා. හීන පේන්නේ නැහැ. තදනින්දෙන් අවදිුණා. ඒකට අවිද්‍යාවෙන් සංස්කාර වලට ආවේ. එතකොට දැන් ඔබ කියනවා මට දැන් පේනවා. මම දැන් දකිනවා. මේ දකින පෙනීමෙත් අර හීනෙන් දැකපු එකෙත් කියන වෙනස මොකක්ද? දැන් ඔබට පේන පෙනීමෙත් හීනෙන් දකින දෙයත් කියන වෙනස මොකක්ද? ඔබ කියනවා ඒක හීනයක් කියලා දැන් දැක්කේ ඒක හැබැයින් දකින එකක් කියලා කියනවා. මොකද මේ හැබැයින් කිව්වේ? ඔබට මේක පේනවා. මේකත් හීනයක්. මේකත් හීනයක්මයි. ඔබලා මේ කතා කරලා මේ ලෝක ජීවත් වෙනකොට මේ හීන ලෝක තමයි ජීවත් වෙන්නේ. ඒකයි කිව්වේ තදින් ඉන්නවා කියලා. තවමත් ඔබ ඉන්නේ නැහැ කියලා කිව්වේ අන්න ඒක නිසා. හීන ලෝකෙ ඔබලා ඉන්නේ. ඒක මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හීන ලෝකෙ ඉන්නවා. ඔබ දන්නේ නැහැ අර අඩනින්ද කියන හීනේ මොකද්ද කියලා. කොහෙද පෙරුණාද කියලා දන්නේ නැහැ. සමහර කට්ටිය කියන්නේ මනසට පෙරුණා. මනසේ පෙරුණාකොට මනස අඳුරන්නේ නැහැ මනස කියන්නේ මොකද්ද කියලා. අපි එහෙම කතා කරන්නේ. හිතට පෙරුණා. හිතේ කෙනෙක් අඳුරන්නේ නැහැ. අපි එහෙම කතා කරනවා. නමුත් වැඩක්. කොහෙද ඔක පෙරුණේ? නමුත් ඒකාන්තයෙන්ම පෙනීමක් තියෙන බව නම් ෂුවර්. කොහෙද පෙරුණක් දන්නේ නැහැ. ඒක පෙරුණේ හීන. දැන් ඔබලා කියනවා හැබැයි
අපි කතා කරනවා අපි හීන නෙවෙයි දකින්නේ ඇත්ත දකින්නවා කියලා. දැනුත් ඔබලට හීන පේන හැකියුත් මොකෝ වෙන්නේ? දැන් ඔබලා දකින්නේ හීන. දැන් තියෙන හීනේ ඒ හීනේ විදිහට වෙනස මොකක්ද? ඒ හීනේ ඔබට ග්‍රහණය කරන්න නිමිත්තක් තිබුණේ නැහැ. තවනින්දි. අර අඩනින්දි තියෙන හීනේදී ග්‍රහණය කරන්න නිමිත්තක් තිබුණේ නැහැ. ඒ නිමිත්තට නමක් තිබුණේ නැහැ. සංකල්පනයක් තිබුණේ නැහැ. දැන් ඔබට ආවදුනහම දැන් පේන හීන වලට මොකද? ග්‍රහණය කරන්න නිමිත්තක් තියෙනවා. නමක් තියෙනවා. සංකල්පනයක් තියෙනවා. ඒ නිසා හිතනවා මේක හැබැයිම වෙලයි කියලා. දෙකම හීන. හොඳට තේරුම් කරගන්න. මේ අපි මේ ඉන්නේ හීන ලෝක. ඒකයි කිව්වේ නිදාගෙන ඉන්නවා කියලා කිව්වේ. නිදිය කියලා කිව්වේ යන්නේ ඒක නිසා. හීන ලෝකයක අපල ජීවත් වෙන්නේ. නමුත් ඔබට හීනයක් වශයෙන් එක පේන්නේ නැහැ. නිබඳ හේතුව මොකද්ද? වෙනස මොකද්ද? දැන් අවිද්‍යාව විදිහට මුකුත් දන්නේ නැත්නම් ඉඳලා මේ සංස්කාර වලට එනකොට පිළියෙල වෙනකොට ඔබට ග්‍රහණය කරන්න නිමිත්තක් තියෙනවා. ඒකට නමක් දානවා. ඒ දිකාරගෙන සංකල්පන කරන කෙනා හිතනවා. මේ කාර්යකල සිද්ධ වෙනවා. අන්නේ වෙනස නිසා මේක හීනයක් කියලා ඔබට පේන්නේ නැහැ. නැත්තම් දැනුත් තියෙන්නේ හීනයක්. දැනුත් හීනයක් මම හීනට වැඩි දෙයක් බලන්නේ. එතකොට ඒකෙන් මොකද කරේ අපිට හීනේදී යමක් දැකලා බය වුණත් යමක් දැකලා හතර වුණත් ඒතර ප්‍රශ්නයක් නැහැ. මෙතෙන් ඊට වඩා නරක දෙයක් වුණා. මෙතන අපි මුසාවකට ආවු. ඒ මුසා තමයි ග්‍රහණය කරන්නේ මම. නිමිත්ත දකින්නේ මම. නිමිත්ත නමගන්නේ මම. නිමිත්ත ගැන හිතන්නේ මම. අන්න මුලාවකට ආවු. හොඳට තේරුම් කරගන්න. අදෙන්නේ මුලාවකට ආවුනේ නැහැ. හීනයක් දැක්කා. හීනයක් දැක්ක ඇත්ත. අපි කතා කරනකොට මම දැක්කයි කියලා කිව්වට මම කෙනෙක් නෙවෙයි ඉතල දැක්කේ. හීනයක්. එමකෝ මම කියන එක කියන හීන දැක්කනම් ඒකට බය වෙච්ච හීනයක් ඇති වුනහම බය වෙන්නේ නැහැ. අර හීනෙන් බය වෙන්නේ මොකද? මම එතන හිටියේ නැති නිසා. අර මම ගන්න තමයි ඒකට දඟලන්නේ. කෑ ගහන මහන්සි ගන්නවා. කෑ ගන්නකොට ශබ්ද පාතනකොට භ්‍රාන්තිය එනකොට හීන නැති වෙනවා චින්තනේ පහළ වෙනවා. හීන නැති වෙනවා චින්තනේ පහළ වෙනවා. ඒක කෑ ගහන්නේ හීනින්ද? නෑ. කවුරුවක් ආවයි පිටට අපකල සීබුරු කියන්න පුළුවන්. ඒක එතකොට දැන් පේනවා දැන් මේ හීනේ ගැනයි මම මේ කතා කරන්නේ. හීන ලෝකය දැන් ඔබට ජීවත් වෙන්නේ. දැන් මේ හීනේ අඩනින් දකින හීනේ විතර තියෙන කෙලෙස්. මෙතන මේ හීනේ දැන් වෙනස දැක්කා. මෙතන වරද්දලා ගත්තා. මෙතන වරද්දලා ගත්තා. මමයි අරමුණ ග්‍රහණය කරන්නේ. අරමුණ නමක් දෙන්නේ මම. හිතන්නේ මම. අන්න ඒ ටික නිසා ලොකු ස්ථාවරයක් ශක්තිමත් ගතියක් වඩ පේනවා හීනට වැඩි. ඒක පේන්නේ මුලාවැත්තෙන්මයි. ඒ සත්‍ය නේ. එතකොට සාපේක්ෂවාදී චින්තනයේ තියෙන දෝෂය උකයි. ඒ හැම කෙනෙක්ම බලන්නේ කෙනෙක් මේක ඉන්නවයි කියලා. කෙනෙක් ඉන්නවයි කියලා භාවනා කළා. කෙනෙක් ඉන්නවයි කියලා සිල් අරගෙන මේ ලෝකෙ නිදහස් වෙන්න බෑ. යන්න පුළුවන් ඉහළම මට්ටම තමයි සංඥාව ඇති නැති කියන්නේ. ඊට පස්සේ තියෙන්නේ අඩනින්ද. ඊට පස්සේ අත්නේ අතේ. එතකොට දැන් ඔබට පේනවා සෑම විද්‍යාඥයෙක්ම සෑම උගතෙක්ම ඒ දැනුම සීමා වුණා තදනින්දට. තදනින්දෙන් එහා පැත්තට යන්න මොකුත් බලන්න බෑ. තදනින්ද කියලා මොකද කියලා දන්නේ නැහැ. තදනින්ද ගත්තොත් මොනම දෙයක්වත් දන්නේ නැහැ. සියලුම දන්නේ නැහැ ඇත්තෝ. ඔතෙන් ගියාම මොකුත් දන්නේ නැහැ. පින්නත් නේ තථාගත සම්මා සම්බුදුරන් වහන්සේලාට උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ට ඔය කියන ස්වභාවය නේ. ඒක තියෙන්නේ බුද්ධ ගර්භය. බුද්ධ ගර්භය විවෘත වෙන්නේ.
ඒතකොට මේ තදනින්නේ කියලා පෙන්වන්නේ එක පැත්තකින් බැලුවොත් ඊටාම කිව්වෙම තියෙන්නේ මූසිල අවිද්‍යාව. මොකුත් දන්නේ නැති එක. ඒකම අනිත් පැත්තට බැලුවොත් තියෙන්නේ උතුම් බුද්ධ ගර්භය. බුද්ධ ගර්භය. ඒතර අවිද්‍යාව ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයේ විද්‍යාව. මේ දෙක තියෙන්නේ යමක්. මුලාවයි බුද්ධත්වයයි තියෙන එක තැන. බලන්න ඒත් යමක්. ඔබලා දැක්කට ඉතින් තියෙන්නේ යමකමයි. යමක කියන්නේ එක විට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් පහළ වෙනවා. එක පැත්තකට ගියොත් මුලාටපත් වෙනවා. අනිත් පැත්තට ගියොත් බුද්ධත්වයටපත් වෙනවා. මේ එක තැන තියෙන ධර්ම දෙක. මේක ඔබ දකින්න සමර්ථ නැහැ. ඒ මොකද ඒ දකින්න සමර්ථ නැත්තේ සාපේක්ෂ චින්තනයේ තියෙන දෝෂේ. ඔබට එකක් පේනවා ඊට පස්සේ අනිත් එක පේනවා. ඒ කියන්නේ දැන් ඉපදෙලා ඉන්නකොට දැන් අපිට ජීවත් වෙනවා විතරයි පේන්නේ. මේ ජීවත් වෙන මොහොතේම මරණය තියෙන එක අපිට පේන්නේ නැහැ. ඒකයි ඔබ තවම තදින් ඉන්නවා කියලා කියන්නේ. මරණය තියෙන එක කියලා පේන්නේ නැහැ. මරණයක් සිදු වෙනකොට ආමජ උපදෙලා ජීවත් වෙනවා කියලා පේන්නේ නැහැ. එතකොට දැන් චුතිය ප්‍රතිසන්දිය ගැන මම මේ කතා කරේ. ඔබ චුත වෙලා කොහෙද චුත උනේ? කොහෙද ප්‍රතිසන්දිය ගත්තේ? කොහෙන්ද චුත උනේ? කොහෙන්ද ප්‍රතිසන්දිය ගත්තේ? ඔකට පිළිතුර පින්නන්නේ තථාගත දර්ශනය කියන. මෙන්න ඔබලා නොදන්න ධර්ම. දැන් බණ පොතේ කියනකොට අපි සාපේක්ෂතාවයෙන් චින්තනයෙන් කියනකොට කෙනෙක් ලෝකේ ජීවත් වෙලා එයා චුත වෙනවා. චුත වෙනවා කියන්නේ නැවත සතර උපදින්නයි ඒක යන්නේ. නැවත ඊළඟ ප්‍රතිසන්දියක් ලැබෙනවා. තිරසන් කුලේ කාර්ය කොයි හරි උපදිනවා. මනුස්සයෙක් වෙලා හරි කවුරු හරි උපදිනවා. චුතිය ප්‍රතිසන්දිය. මේක දෙකක් හැටියට අපිට පේන්නේ දිට්ඨියක් හැටියට සාපේක්ෂතාවාදී චින්තනය උඩ. දැන් මේක බලමු ඔබට බලන්න පුළුවන්ද කියලා බුද්ධ ගර්භය පැත්ත. මේ කියන කතාව. දැන් ඔබේ තදනින්දට යන්න. තදනින්දේ කෙනෙක් චුත වෙලාද? ඔය චුත වෙලා කියලා ධර්මයේ තියනවාද? මම මේක නික දෙන්නත් නැහැ. දැන් මැරෙනකොට දැන් මේතන මලමිනිය විතරක් තියෙනවා නම් අපි කියනවා චුත වෙලායි කියලා. එයාගේ ප්‍රාණය නැහැ. එවිටන් එයයි බලන්නේ නැහැ, අහන්නේ නැහැ, ආග්‍රහණය කරන්නේ නැහැ, ගඳ සුවඳ ගන්නේ නැහැ, රස ගන්නේ නැහැ. එයයි මැරිලා. මෙතන මේ මූර්ත දේහය, මෙතන මේ ශාරීරික භෞතික ශරීරය තියෙනවා. එයයි ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා දන්නේ නැහැ. කියලා වැට කියනවා. අපි එතෙන්ට කියනවා මැරිලා කියලා. දැන් තදනින්නේ. තමන්ගේ තදනින්නේ. ඇහෙන් බලන්නේ නැහැ, කනෙන් අහන්නේ නැහැ, නාසයෙන් ගඳ සුවඳ ගන්න නැහැ, දිවෙන් රස ගන්න නැහැ, කයින් ස්පර්ශ ලබන්නේ නැහැ. තමන් ජීවත් වෙන එක දන්නේ නැහැ. එතන මොකද තියෙන්නේ? මැරිලාද? එතන මැරුණා කියලා කියන්න බෑනේ වෙන්නේ. එතන මැරුණා කියලා කවුරුවක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ තදනින්ද කියලා. ඇයි තදනින්ද කියලා කියන්නේ? ඔබේ පවුලේ මේ ඉන්න තවත් සමාජිකයෙක්. එයා ඉන්ද්‍රිය විරුද්ධ කරගෙන ඉන්නේ. ඔබට අරින්න ඉන්නේ වෙලා. ඔබට මොකද දන්නේ නැහැ සමාජිකයෙක් ඉන්නවා. ඒ සමාජිකයා ඔබ ගැන බලලා කියනවා. මේ මිනිස්යාගේ ලී ගමන් කිරීම තියෙනවා. ආස්වාද ප්‍රසආදය. ඒ දෙකෙන් නිගමනය කරන්නේ මොකද්ද? ඒ මිනිස්යා නිගමනය කරන්නේ ජීවත් වෙනවා කියන්නේ. මැල්ල නෑනේ කියනවා. නමුත් අර ඉන්ද්‍රියයි කියනවා. එයා මොකුත් දන්නේ නැහැ ජීවත් වෙනවද දන්නේ නැහැ ආස්වාද ප්‍රසආද කරන දන්නේ මොකුත් දන්නේ නැහැ. එහෙනම් එයා මැරිලා. නමුත් තවත් කෙනෙකුට පේනවා සාපේක්ෂාදී චින්තනය බලනකොට එයා මැරිලා නැති බව. මේ හොඳට බලන්න මේක. මෙතනින් මම මේ අදහස් කරලා පෙන්නන්න හදන්නේ මොකද්ද? දැන් ඔබට සාපේක්ෂවාදී චින්තනයෙන් බලනකොට එක්කෝ ඉපදිලා එක්කෝ මැරිලා මේක දෙපාරකට වෙන්නේ. මෙතන මම මේ පෙන්නන තැන එක තැනකයි තියෙන්නේ. එතන වෙනස. මේ මෙච්චර වල කියන්නේ ඒකයි. තමන්ගේ තදනින්දේ මරණය තියෙනවා. ඒ තදනින්දේ එතනම තියෙන උප්පත්තිය. ඒ උප්පත්තිය වෙන්නේ වෙනින් කෙනෙකුට. මේ කියන කතාව තේරෙනවද?
එතකොට මේ වගේ අවස්ථාවක් මේ බුද්ධ ගර්භය හැරෙන්න වෙන කොහෙවත් නැහැ. තම ඔයතර බුද්ධ ගර්භය තේරෙන්නේ නැහැ. උදේ තියෙන්නේ අවිද්‍යාව ඔයත් උන්ට. ඔය තදනින්ද නෙවෙන්නේ. ඒතර අවිද්‍යාව තියෙන්නේ. එතන හැරෙන්න වෙන කොහෙවත් නැහැ. අපි අවදනම් පස්සේ උප්පත්තිය තියෙනවා ඊට පස්සේ මරනවා කියලා අපි ගන්නවා. සාපේක්ෂවාදී චින්තනයේ උඩ. නමුත් අපි අවිද්‍යාවේ කියපු තදනින්ද ඒක හාරලා උස්සලා බැලුවොත් ඔබට පේන ඔබ නැයිලා. ඔබේ පාඩේ තවත් කෙනෙකුට පේන ඔබ ජීවත් වෙන බව. වෙන කියන්න භාෂාවක් නැහැ මේක. මෙතනින් මම අදහස් කළා ඔය අතර දෙන්න හදන්නේ මොකද්ද? අදහස මොකද්ද? මේ හැමතිස්සෙම සාපේක්ෂවාදී චින්තනයේ මරණය උපත්යයි දෙපළක තියෙන එක මේක එකපළක තියෙන වෙයි කියලා මේ කියන්නේ. මේක තේරෙන්නේ මට ඉච්චරයි මට කියන්න මම හදන්න කියලා දෙන්නේ ඒක. මොකද්ද? මරණයයි උපත්යයි වෙයි දන්නේ නැහැ ඒක. ඒ ඉන්නේ කියලා දන්නේ නැහැ. මරණයයි උපත්යයි කියන දෙකම කොතනද? එක දැනක. මොකද නොදන්නේ? අර අවිද්‍යාව නිසා එක දැනක තියෙන ඉන්න දන්නේ නැහැ. බුද්ධ ගර්භදාවත් වෙන මේ දෙකම නිදහස් වෙනවා. බුද්ධ ගර්භදාන මේ දෙකම නිදහස් වෙනවා. අවිද්‍යාව නිසා ඒ කඩරින් කියන අවිද්‍යාව නිසා ඔබට පේන්නේ නැහැ ජීවත් වෙනවා කියලා. ඒතර මැරලා කියලා පේන්නේ නැහැ. මේ දෙකම පේන්නේ නැහැ. අර සාපේක්ෂවාදී චින්තනින් ඉන්න කියලා පේන මේ මිනිස්සයා හොඳටම නිදි. මේ මිනිස්සයාගේ ලේගමන් කිරීම ආස්වාද ප්‍රාසාද කියන මෙයා ජීවත් වෙනවා කියලා වෙනින් කෙනෙක් කියනවා. මේ අපිට මේ භාෂාවේ තියෙන ප්‍රශ්නේ මම මේ පෙන්නුවේ. මේ භාෂාව වල මේ කියන්න බැරි බව. දැන් මගේ ප්‍රශ්නේ මෙන්න මේ උඩ යන්නේ. මරණය ගැන දතයුත්ත මරණයේ අයිතිකාරයද පිටින් ඉන්න කෙනෙක්ද? මගේ ප්‍රශ්නේ අන්නේ ඒකයි. මරණය ගැන දතයුත්ත මරණයේ අයිතිකාරයද පිටින් ඉන්න කෙනෙක්ද? දැන් ඔයයට නෙවෙයි දන්නේ. පිටින් ඉන්න අය. ඒකයි ඔය තුන ඉන්නේ කියලා කිව්වේ. දැන් ඔයතර පේනවා තදින් ඉන්නේ විදිය. දැන් ඔය පේනවා තදින් ඉන්නේ තමයි දන්නේ නැත්තේ. අවදි වෙලා ඉන්නවා නම් දන්නවා මේ මරණ අයිතිකාරයා මේක දැනගන්න ඕනේ කියලා. ඒතකොට ඔයට ඉන්නේ අවදි වෙලාද? දැන් ඉන්නේ අවදි වෙලාද කියලා ඇහුවා. නෑ දැන් ඉන්නේ තදින් ඉන්නේ. ඒකයි තදින් ඉන්නේ කියන්නේ අපාස කරා නෙමෙයි තියෙන ස්වභාවය මේක ඇදුන්නේ. මේ පෙන්වන්නේ බුද්ධ ගර්භය. ඔය තදින් ඉන්නේ නෑ මම මේ කතා කරන්නේ. බලන්න මොන වගේ පැහැදිලි ධර්මයක්ද මේ කියන්නේ කියලා කියලා. ඔයත් මෙතෙක් කල් වැහිච්ච දේවල් මම විවෘත කරලා පෙන්නනවා. උතන මුකුත් වැහෙලා නැහැ. තුන් ලෝකෙම දකින්න පුළුවන් ශක්තියක් ඔබ ළඟ තියෙනවා. ඒ අවිද්‍යාවට නෙමෙයි. ඒක බුද්ධ ගර්භයට යන ගාය මම මේ දේශනා කරන්නේ. බුද්ධ ගර්භයට ඉන්නේ තොඳන තදින්ද. එතකොට දැන් ඔබට ලොකු සාක්ෂියක් තියෙනවා. මේ උපත්ති මරණයෙන් කවුරු කතා කරත් මොන මෙතෙක් කල් කවුරු කතා කරත් මෙන්න මේ කාරණේ පෙන්වෙන්නේ නැහැ නේද කියලා. ඔබට කොච්චර බලපොත් කියුවත් කොච්චර බලපොත් ගත්තත් උපත්ති මරණයේ සාපේක්ෂවාදී චින්තන දෙකක් හරිනම ගත්තා. එහෙම නේද? දෙකක් හරිනේ ගත්තේ. ඉපදෙනවා මරනවා. දැන් මම සනාථ කළ ඔබට පෙන්වන්නේ දැන් උදාහරණයෙන් පෙන්වෙන්නේ එකක් කියලා. මරණය උපත්ති දෙකක් නෙවෙයි එකක්. ඔබේ ඉන්ද්‍රිය මැරිච්ච වෙලාවේ ඔබ මොකුත් දන්නේ නැහැ. ඔබේ සමාජිකෙන් දන්න ඔබ ජීවත් වෙනවා කියලා. මැරෙලා නැහැ කියලා. එහෙනම් ওই දෙකෙන්ම අදහස් කරේ මොකද්ද? ජීවත් වීමයි මරණයයි. ගැන ඔබ හරියට දන්නේ නැහැ. මොකද මේ ජීවත් වෙනවා කියන්නේ මරණය කියන්නේ. සාපේක්ෂවාදී චින්තනය කියන්නේ වෙනින් පැත්තකට. මේක තේරෙන්නේ නැහැ. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මරණය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. තමන් තදනින් ඉන්නකොට මේ ඉන්ද්‍රිය පහ ක්‍රියාත්මකද? තමන් කියලා කෙනෙක් ඉන්නවා කියලා දන්නවද? නිදාගෙන ඉන්නවා කියලා දන්නවද? අවදි වෙලා ඉන්නවා කියලා දන්නවද? මොකුත් දන්නේ නැහැ. ඒ අවස්ථාව තමයි වෙන්නේ මරණය කියලා කියන්නේ. මේ තමාගේ මරණය මොකුත්ම දන්නේ නැහැ. ජීවත් වෙනවා කියලා දන්නේ නැහැ, මැරෙලා කියලා දන්නේ නැහැ. කෙනෙක් නැතුව එක මොකුත්ම දන්නේ නැහැ. නමුත් ඔබේ සමාජිකුට පේනව නම් ඔබ ජීවත් වෙනවා කියලා. එයාගේ ඉන්ද්‍රියට පේන ඔබ ජීවත් වෙනවා. ලේගම කිරීම ආස්වාද ප්‍රාර්ථනා ජීවත් වෙනවා.
ඒ මරණයේ තියෙන තැනමයි ජීවත් වීම තියෙන්නේ. දෙපරක නෙමෙයි. හැබැයි පේන්නේ දෙන්නේ කොට. ඔබට මොකක්වත් පේන්නේ නැහැ. බාහිරය කියලා පේන්නේ. ඔබ මෙරිච්ච බවක් ජීවත් වෙන බව. ඒක නිසා තමයි තව නින්නේ කියලා කිව්වේ. ඒ තවෙන්ද කියලා වචනේ පාවිච්චි කරේ ඒක නිසා. ජීවත් වීම මරණයක් දෙක තියෙන්නේ. ඒකට. ඒකයි වෙන්නත් නේ ලොකුම වෙනස. ලොකෝ වෙනස ඒකයි. ජීවත් වීම මරණයක් දෙකකට තියෙනවා. යම් විදියක බුද්ධ ගර්භයට ආවනම් ඔය බුද්ධ ගර්භය දැක්කනම් ඔය අවිද්‍යාවෙන් මම ඔය පැත්ත පෙන්නේ මේ බුද්ධ ගර්භයට ආවනම් ඕකම පැහැදිලිවම දකිනවා. ඊළඟට අපිට චුතියක් තිබේද ප්‍රසංගයක් තිබේද කියන එක දැන් අපිට උත්තර ලැබිලා. මම නැවත කියන්න ඔබට උත්තර දැන් ලැබිලි ඉවරයි එතකොට. දැන් ඔබ අවිද්‍යාවේ ඉන්නේ මුකුත් දන්නේ නැහැ. ඉන්ද්‍රිය පහේ මනින් සිදුවෙන දේවල් මොකක්වත් දන්නේ නැහැ. නමුත් ඔබේ පවුලේ සමාජයේ කියනවා ඔබ ජීවත් වෙනවා මැල්ල නැහැ තදනින් ඉන්නවා කියලා. ඒ අවස්ථාව තදනින් ඉන්න බවත් ඔබ දන්නේ නැහැ. ඔය කරුණ ටික ගත්තාම ඔබට අනුමාන ඥාණයෙන් පැහැදිලි වෙනවා අවදි වෙච්ච වෙලාවක මරණයත් තමන්ගේ මරණයත් ජීවත් වීමත් එක තැන දෙනවා කියලා. උතන විතරයි පේන්නේ. දැන් ඔයාලට බලන්න පුළුවන් උතන විතරයි. ජීවත් වීමක් මරණයක් තියෙන එකම තැනක. හොඳට බලන්න. හැබැයි තවමත් බලන්නේ අවිද්‍යාවෙන් විද්‍යාවෙන් නෙවෙයි. සංකල්පණයකින් වැට මේ ගන්නෙ. මැරීම ජීවත් වීමක් තියෙන එක තැනක. දැන් මේ තියෙන්නේ අවිද්‍යාව පැත්තේ. ඔක බුද්ධ ගර්භයට එනවා නම් ඔය කියන කාරණේ. ඔබට පේනවා. එතන කියන්නේ යමකේ කියලා. මොකද යමකේ කියන්නේ මරණයක් ජීවත් වීමක් කියන මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක මෙතන මරණයත් උප්පත්තියක් කියන මේ ධර්ම දෙකම එකතැන තියෙන්නේ. එහෙම බුද්ධ කර්මය ඔබ දැක්කොත් මේ මරණය ජීවත් වීමයි දෙකම එකතැන තියෙනවා කියලා ගත්තොත් මොකද උතර වෙන්නේ? ඔබට චුතියක් තියනවද? ඔබට ප්‍රතිසංගයක් තියනවද? ඒ අහන්නේ බුදු කෙනෙකුට චුතියක් ප්‍රතිසංගයක් තියනවද කියලා නේ මම මේ බුදුහාමුදුරු ගැන පෙන්නලා මේ අහන්නේ. තියනවද? දැන් බුදුහාමුදුරු කියන දේ අතර සැකද? පැහැදිලිව පෙන්නනවනේ. සවිසුද්ධං අවෝසි. පැහැදිලිව පෙන්නනවනේ. පැහැදිලිව පෙන්නන්නේ පෙන්නන්නේ. ඒතර මට විතරක් නෙමෙයි ඔබලටත් මේක තියෙනවා. බුදුහාමුදුරු පෙන්වන්නේ මේකනේ. මොකද පෙන්වන්නේ? උප්පත්තිය මරණයක් අපි සාපේක්ෂා ජීන්දෙන් අනකට පේන්නේ නැහැ වෙන්නත්. අපි දැන් ජීවත් වෙනවා කියලා පේනවා. මරණනවා කියලා පේන්නේ නැහැ. උතන පේන්නේ එකම තැන තමයි අවිද්‍යාව කියන පැත්ත අපි ගන්න. බුද්ධ කර්මයේ කියන පැත්ත තියෙන්නේ. ඒ අවිද්‍යාව කියන පැත්ත අපි ලිහලා බලනවා නම් අපිට පේනවා මේ ඉන්ද්‍රිය පහ අයිතිකාරය මැරිලා. ඒ ගෙදරින් අවස්ථාවකදී ඉන්ද්‍රිය පහ තියෙනවා. යාර පේනවා මෙයා ජීවත් වෙනවා කියලා. ඒක තමයි තදනින්දේ කියලා කිව්වේ. ඒක තදනින්ද තියෙනවා ජීවත් වීමත් මරණයක් කියන මේ ධර්ම දෙකම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකම එක තැනක. දෙපරක නෙමෙයි. එක තැනක තියෙනවා. අපේ අනුමාන ඥාණයෙන් බලුවම පේන එක තැනක තියෙනවා. එහෙම පේන්නේ නැහැ සාපේක්ෂවාදී කිව්වොත්. උතන පේනවා. හොඳයි ওই පෙනීමත් එක්ක තථාගත දර්ශනයට බුද්ධ ධර්මයට ඇතුළු වුණොත් ඔය ඒකට අවිද්‍යාව නෑ ඒකට විද්‍යාව. එතෙන්ට ඇතුළු වුණොත් ඔබට චුතියක් පේනවද? ප්‍රතිසන්දියක් පේනවද? හා? ඒ කාටද උත්තර දීලා අහලත් පේන්නේ නෑ. චුතියක් බුදුහාමුදුරන් තියෙනවද ප්‍රතිසන්දියක් තියෙනවද? බුදුහාමුදුරන් චුතියකුත් නෑ ප්‍රතිසන්දියකුත්. තීර්ථකත. ඇයි? මේ ධර්ම දෙකම එකයි. ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් කාල වෙනවත් එක්කම ඒ ඉන්ද්‍රිය වෘද්ධිනේ නෑ. දැන් ඔයාගේ ඇහැ වෘද්ධි නැහැ ආලෝකයේ අන්ධකාරය දෙකක් පේනකම් ඔබට සෙවණැල්ලක් පෙනෙන්නේ. සෙවණැල්ලට ලකුණු දාවේ. යම් දවසක ඔබට ආලෝකයේ අන්ධකාරය කියන දෙක එකක් කියලා
බුද්ධියෙන් පෙරුණා ඒ අවස්ථාවේදී මම අයින් වෙනවා. ඇහැට මුකුත් වෙන්නේ නැහැ. අයින් වෙනවා. ඒ ඇහි ක්‍රියාදාමය නැති වෙනවා. ඒතර ඉන්ද්‍රිය තුනට අපි මේ කියන ක්‍රියාදාමයට අහු වෙන්නේ නැහැ. ඇයි? සාපේක්ෂවාදී චින්තනයෙන් ඔබට ගියා. සාපේක්ෂවාදී චින්තනයක් හිතන නැහැ. ආලෝක උදපාදී කියන්නේ එතන. අන්ධකාරය ආලෝකයට දෙකක් නැහැ. ඒ ආලෝකයේ අන්ධකාරයයි කියන දේ අපිට බාහිර සූර්යයයි. අපිට බාහිර මැණික් වලින්, බාහිර පහනකින්. ඒතර බාහිරයක් නැහැ. තමා තුළම පහළ වුණු ආලෝකය. ඒකේ අඳුරක් නැහැ. ඒ අවිද්‍යා අන්ධකාරය නැති නිසා තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාලෝකය. ප්‍රඥාලෝකය පහළ වෙනවා. ඒතර ප්‍රඥාලෝකය පහළ වෙන්න නම් මේ බුද්ධ ධර්මයේ කියන පැත්තට ඔය නැවෙන්න ඕන. බුද්ධ ධර්මයේ පෙන්වන්නේ පිළිගන්නේ හැම කෙනෙකුටම යමකය. සාපේක්ෂ චින්තනයේ උනේ යමකය නැහැ. ඒක දෙපාරක වෙන්නේ. දැන් උප්පත්තිය මරණය කියලා දෙක එකට ගත්තොත් යමකය. වෙන වෙනම ගත්තොත් උප්පත්තිය මරණය තියෙනවා. සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේ උප්පත්තිය මරණය තියෙනවා. ඒකයි චින්තනයෙන් බෑ කියලා කිව්වේ. දැන් කොට දර්ශනයට පහළ වෙනවා යමකේ කියන්නේ මේ ප්‍රති අතරක් නැතුව මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක තියෙනවා. ආලෝකීය අන්ධකාරය, උප්පත්තිය මරණය. මේ කියන ධර්ම එකට තියෙන්නේ. ඒත් ආලෝකයේ ඉක්මවනවා නම් අන්ධකාරයත් ඉක්මවනවා. ඒතකොට ආලෝකයේ අන්ධකාර ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි ප්‍රඥාලෝකය. හරි? එතන තමයි පරිනිෂ්පන්න වූ අර්ථ කියන්නේ. පරිනිෂ්පන්න වූ අර්ථය සම්පූර්ණ කරගත්තා. පරිනිෂ්පන්න වූ අර්ථ කියන්නේ ප්‍රඥාවට. එතනටපත් වුණා. එතකොට මේ දිත්තේ නැහැ. මේ දෙපැත්තෙන් එකෙන්නේ නැහැ. ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකනේ. ඒ ධර්ම දෙක ඉක්මෝලයි මෙතනට ආවේ. ඒතකොට ඇහැ ඉක්මවුවොත් ඇහැ ඉක්මවන්නේ කොයි වෙලාවකද? ඔබට පැහැදිලිව පේනවා නම් ගැඹුරු විද්‍යාව. තවම සාපේක්ෂවාදී චින්තනයට අහුවෙන්නේ නැහැ. ආලෝකයේ අන්ධකාරයයි අද සමාජ ගානේ දෙකක් කියනවා. සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ. නමුත් පින්නන්නේ ඔබේ ඇහැ සමර්ථ නැහැ මේක එකක් වශයෙන් දකින්න. ඇහැ සමර්ථ නැත්තේ. ඔබේ මනස සමර්ථ නැහැ මේක එකක් වශයෙන් දකින්න. යම් දවසක ඔබට මේක විශේෂ වුණා නම් ඇහැට ආලෝකයේ අන්ධකාරයයි මේ කියන ධර්මයේ දෙකම එකක් කියලා. එතන තියෙන යමකය. ඒ යමකය පහළ වෙනවත් එක්කම ඔබ මෙතෙක් කල බාල්ටා කරපු සතර බාල්ටා කරපු ඇසෙන් නිදහස් වෙනවා. එතන ප්‍රඥා චක්ෂුසි තමයි පහළ වෙන්නේ. ඒ තමයි විද්‍යාව. ඒ තමයි විද්‍යාව. දැන් ඔය තේරුම් කරගන්න අපිට සිදුවෙච්ච දේ. අපි නිත්‍යයක ඉන තාක්කල් අන්තරේ කියන්නේ. ඒක තමයි භාෂාව වරක. මේ නිත්‍යයෙන් අපිට ඉදහස් වෙන්න පුළුවන් නම් එතන තියෙන තථාගත දර්ශනය. දර්ශනයේ පාර වෙන්නේ යමකය. යමකය කියන්නේ දැවත කතා කරන හැමදාම යමක මහා ප්‍රාතිහාරේ ඥානං බුද්ධේ ඥානං කියලා. ඒ බුද්ධ ඥානය පහළ වෙන්නේ මේ කියන ධර්මතාව දෙක එකට දැක්කොත් විතරයි. ගත ආලෝකීය අන්ධකාරයේ උප්පත්තිය මරණය මේ දෙකක් නෙවෙයි එකක්. ඒ දැක්කන පස්සේ එකක් වුණොත් ඒක උප්පත්තියද මරණයද? ওই දෙක එකක් වුණොත් ඒක උප්පත්තියද මරණයද? කියන්න බෑ. ගන්න කොහොම එකට කියන වචනේ මොකද්ද? ওই දෙකේ එකක් වුණොත් උප්පත්තියද මරණයද? ඈ? ඒක තමයි බුදුහාමුදුරුවෝ අයමන්ති මාජාති නත්තානි පුනබ්බවෝ කියලා. මට නැවත පුනර්භවයක් නැවත පහළ වීමක් නැහැ කියලා කිව්වේ ඒකයි. එතන බුදුහාමුදුරුවෝ නැති වුණාද? නැති වුණාද? නැති වුණේ නැහැ. නැති වුණාද? නැති වුණේ. දැන් ඔය පේන බුදුරණන් වහන්සේ වැඩ ඉන්න තැන.
කොතනද බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ කියලා. හරි මේ අතරද කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ නැතුව ඉන්නේ වෙන්නත්. නැතුව නැහැ කියලා කියන්නේ ආලෝකයට ප්‍රතිවිරුද්ධයි අන්ධකාරය. උප්පත්තියට ප්‍රතිවිරුද්ධයි මරණය. දැන් උප්පත්තිය මරණය කියන දේ දැන් ඔබට පේනවා. තමලට බලා ගන්න පේනවා. අවිද්‍යාව නිසා ඔබට පේන්නේ නැහැ. ඒක තන තියෙනවා. යමකේ පේන්නේ නැහැ. ඔබ විද්‍යාවට බුද්ධ කල්පයටපත් වෙනවා නම් ඒපත් වෙන්නේ ওই දෙක එකට දැකලා. ඒ දැක්කට පස්සේ ඔබේ ඇහැ ඔබ පිළිගන්නවද? එවතන් ඔබේ ඒ උප්පත්තිය මරණය ඔබ පිළිගන්නවද? ඉපදීම මැරීම දෙක එක නම් ඔයත් කොයි එකේ ගන්නෙ? ඈ? බලන්න මේ කියන කතාව. එතකොට දැන් ওই දෙකේ මොකද උප්පත්තිය පිළිගත්තයි? මරණය පිළිගත්තයි? නෑ. මේ දෙක මේකක් නෑ. ආනත් උපදිනවද? ඈ? මැරෙනවද? නෑ. ඔක තමයි නිවනේ කියලා කියන්නේ. නිවන් සාසයි කියලා ගන්න වැඩි ඒකයි. එතකොට දෙයක් දැක්කේ නෑ කෙනෙක් දැක්කේ නෑ. බලන්න කියපු ධර්මයට වෙනස් තියෙනවා. දෙයක් දැක්කනම් කෙනෙක් දැක්කනම් නිවන නෙමෙයි. එන්න බලන්න කියලා බුදුහාමර පෙන්නේ මේක. දැන් පෙන්නන්නේ ඔබ දොරකඩට ගිහලා නිවනට ගිහලා පෙන්නනවා. අවිද්‍යාව කියනකොට මම මොකද කරන්නේ? අවිද්‍යාව ගැන මේ තදරින්ද? දැන් ඔබට බලන්න කාලය ඇවිල්ලා තියෙන්නේ දැන්. ওই බුද්ධ කල්පේ. ඔතන බලනකොට පැහැදිලිව පේනවා. ඒතකොට හැම කෙනෙකුටම පාර වෙන්නේ බුදු වෙන්න යමකේ. යමකේ කියන්නේ මේ ප්‍රතිවිරුද්ධ ධර්ම එකට තියෙන එක. ඒක දැක්කම ඉන්ද්‍රියුත් වෙන්නේ නැහැ. දැන් ආලෝකයේ අන්ධකාරය ඇහැට පේනවනම් එක්ක ආලෝකයේ එක්ක අන්ධකාරය මේ ඇහැට පේන්නේ. ඒක තමයි සෙවණල්ලක් පේන්නේ අපිට. මේ දෙක එකට පේනවා සෙවණල්ලක් නැහැ. මේ දෙක එකට පේනවා සෙවණල්ලක් නැහැ. ආලෝකයේ අන්ධකාරය දෙක එකක් නම් සෙවණල්ලක් උතර නැහැ. ඒ පෙනීම එනවා මොකද වෙන්නේ? මේ බලන හැවරුත් දෙන්නේ නැහැ. එතන මාර්ය පරාජය කරා. ඒ කියන්නේ එයින් උඩට ගියා. මැරෙන්න තැනකට ගියා. එතකොට බුදුහාමරන්ට අස නැද්ද? මේ මාසර තියෙනවා. බුදුහාමරේ මේ මාසර තියෙනවා. නමුත් ඒ ඇහෙන් වැඩ ගන්නෙ නැහැ. ඒ අතර වැඩ ගන්න තියෙන්නේ මොකටද? මේ පාර බලාගෙන යන්න බැරි විතරයි. වෙන මොකක් විතරක් කරන්නේ. ඒකට දිත්තේ නැහැ. සාපේක්ෂතාවයෙන් කින්දට අහුවෙන්නේ නැහැ. අපි එහෙම නෙමෙයි අපි අල්ලගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මායාවක් ඇති කරගන්න. ඒ මායාව නැති උනා. බුද්ධ කර්ම දැක්කනේ. එතකොට දැන් අපිට පැහැදිලිව පේනවා හැම කෙනෙක්ම සම්මා සම්බුදු වෙන බව. ඒ ධර්මය ඔබට දෙන්නේ. ඒක මගෙන් ගත් ධර්ම නෙවෙයි. ඔබේ ධර්මය ඔබට වැඩෙන්නේ. නමුත් පාර පෙන්වන්න කෙනෙක් ඉන්න ඕන. ධර්මය විරුද්ධ කරන කෙනෙක් ඉන්න ඕන. ඉබේ එක වෙන්නේ නැහැ. එමකෝ ඉබේ කවදාවත් හිතන්න බෑ. ඔය පෙන්නමු දැන් කවදාත් හිතලා බලන්න බෑ ඔයත්. අවුරුදු කෝටියක් හිතුවත් ඔක අහුවෙන්නේ නැහැ. දැන් ඔබට පේන මේ කියපු දේ. මම මේ ප්‍රකාශ කරපු දේ Tamanට පේනවා. නමුත් එතන පිළිටන්න බැරි කවතර වෙලා තියෙනවා. ඒ පිළිටන්න බැරි කෙලෙස් නිසා. අවිද්‍යාව නිසා. ඔබ විද්‍යාවට යන නම් උතන බලන්න වෙනවා. උතන බලනකොට විද්‍යාව පහළ වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. විද්‍යාව පහළ වෙනවා. ඒතර විද්‍යාවේ කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එකතැන තියෙනවා කියලා දැක්ක මොහොතේම ඒ ක්ෂණයෙන්ම මේ ලෝකෙන් ඈතර වෙනවා. අන්න භෞතිකවාදී ඉවරයි. භෞතික චින්තනය ඉවරයි. ඒ කියන්නේ එයාට කතා කරන්න බැරි කම නැහැ. චින්තනය අරහා කතා කරන්න පුළුවන්. කතා කරන්නේ කතාව අර වචන වලට සීමා වෙන්නේ නැහැ. වචනෙක් නෑ. වචනෙක් නෑ. දැන් මේ පෙන්වන්නේ තථාගත දර්ශනය කියන්නේ. දැන් ඒකාන්තයෙන්ම පැහැදිලි ওই ධර්මයේ දැක්කොත් අපිට මරණයක් උප්පත්තියක් නැති බව. අන්න බුදුන් දැක්ක කියලා කිව්වේ ඒකයි. බුද්ධ කියලා කියන්නේ උප්පත්තිය මරණය නැත්තනේ. දැන් බුදුන් දැක්කා. උප්පත්තිය මරණය නැත්තනේ. ඒ සමන්ත රෝගයේම උප්පත්තිය මරණය හැම කොච්චර බුද්ධිමත් කෙනෙකුට යාර තියෙනවා. උප්පත්තිය මරණයට බයයි. ඒතර දැක්කට පස්සේ බය නැහැ. ඇයි?
මේ උප්පත්තිය මරණය කියන මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක තියෙන්නේ එකට. ඒක තමයි තවමත් අපි ලත වෙන්නේ. සාපේක්ෂවාදී කින්ටනේ ඔස්සේ. මේ දෙක එකට තියෙන බව දැක්කනම් අපිට මේ ඉන්ද්‍රියවලින් එඩි වැඩක් නැහැ. ඒතර ඉන්ද්‍රියත් එක්ක යන ගමන ගිහිල් ඉවරයි. ඒක කියන්න පුළුවන් අයමන්ති මාජාති නැතිදානි පුනක් භවෝ. භවය කියලා කියන්නේ මේ නැවත මේ අසකන්නාදී දිවසාරි අරගෙන නැවතනව කරණම් ගහන එක. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම දෙයකටපත් වෙන්නේ නැහැ. දැන් අපිට පෙන්වෙන්නේ තථාගත දර්ශනය. ඉතින් මේ ජීවිතේදීම බුදුන් දකින්න පුළුවන්. මේ පිළිවෙල තමයි වල දන්නේ නැතිව හිටියේ. ඔක සීලෙන් කරන්න බෑ වෙන්න. සීලය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන්න තියෙන වෙන තරක. බුදුහාමුදුරුවෝ සීලය කියන්නේ මේ ඉන්ද්‍රිය দমনය. වචන වලින් দমনය කරගන්න එක නෙමෙයි. මම සිල්වතෙක් කියලා එවිට මම මේ සිල් අරගන්නවා කියලා එහෙම කරන්න බෑ. මම සිල් ගන්නවා කෙනෙකුට අර දිට්ඨියෙන් අරප ගන්න නෙමෙයි. දුට්ඨියටපත් වූ සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දුස්තියට නොපෙමිණි සීලය. දුස්තියට නොපෙමිණි සීලය කියලා කියන්නේ කෙනෙක් සීල් ගන්නවා නම් කෙනෙක් සීල් දෙනවා නම් ඒ සියල්ලක්ම දුස්තිය. කෙනෙක් නැතුවයි සීල් ගන්නවා. මම නැතුව පිළිගන්න සීලය උතුම්. දිට්ඨිංච අනුපගම්ම සීල. එතරම් දර්ශනයේ තියෙන්නේ. කෙනෙක් වශයෙන් සිල් අරගත්තාම දර්ශනේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් කියන්නේ මුලාව. දෙයක් කියන්නේ මුලාව. කෙනෙක් දෙයක් කියලා ධර්මයක් මේක නැහැ. දැන් බලන්න තමන්ගේ බුද්ධ කර්මය අරගෙන එතන තියෙන අවිද්‍යාව. සාධනෙන් දෙන කෙනෙක් හිටියද? එතන දෙයක් තිබුණාද? කෙනෙක් දෙයක් කරන් තිබුණේ නැහැ. ඒතර අවදි වෙනකොට එතනින් තමයි අපි අවදි වුනේ. අපි දැනගත්තායි නැනගත්තායි අපි කතා කරන්නේ මේ විදිහට. ඒ තදනින්ෙන් අවදිනකොට අපිට පේනවා පිළියෙල වෙලා තියෙනවා. ඇහෙන් බලන්න. මම ඇහෙන් බලනවා. මම කනින් අහනවා. මම නාසයෙන් ගඳ සුවඳ ගන්නවා. මම දිවෙන් රස ගන්නවා. මම කයෙන් ස්පර්ශ ලබනවා. අන්න Taman නැකරපු. Taman නොහිතපු. Tamanට ආදී නැති. දැන් මේ කියන ටික බලුවම තදින් බලුවම තියෙනවා. ඔය කියන දේවල් එකක්වත් තමයි ගාව දුන්නේ. දැන් ඔබ පිළිගන්නවා. ඒ දැනුම කාගේද? බොරුප දැනුම. බොරුප දැනුම කියන්නේ අනුන්ගේ දැනුම. අනුන්ගෙන් ගත්ත දැනුම. අනුන්ගෙන් ගත්ත මුලා දැනුමක් තමයි මේ සමස්ත ලෝකෙම තියෙන්නේ. ඒ අනුන්ගෙන් ගත්ත දැනුමටි සමාජයක් වශයෙන් ඉදිරියට යන්න. හොඳ ගතිගුණ පාත්තගෙන සමාජයේ කියන සීලාචාරකම් අරගෙන ඒ වර්ගණ යන්න පුළුවන්. කාර්යය. ඉතින් ඒ සමාජ ජීවිතය අනුවතන කටයුතු කරන්න ඕන. නමුත් පින්නන්නේ manussත්වයට වඩා යගේ කරන්න ඕන. ඒකට මම කියනවා ඊයේ සිද්ධ වෙච්ච වැඩ. වෙලක් තේරුම් කරගන්න. මේ ගේට්ටු දාලා යතුරු දාලා මෙතන ආරක්ෂාවල් කළා තියෙනවා. කාටද? ඔබලගේ ආරක්ෂාව මේ කළා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. මේක හරි වටින ධර්මතාවයක් කියන්නේ. එතකොට මෙතන යම් කිසි කොටසක් ඔය කටයුතු කරන්න බැඳිලා ගේට්ටුවේ අතර තියාගෙන ඉන්නවා. ගේට්ටුවේ අතර ආරක්ෂා කරගෙන ඉන්නවා. මට මේකත් ධර්මයට බෑ මේ කියන්නේ. ඒත් අත් වශයෙන්ම මට විතරක් මේක කරන්න බැරි නිසා ඒ මට සහයෝගයෙන් ඒ කටයුතු කරන්න ඇත්තේ. යම් කිසි කටයුත්තක් කරාම ඒත් අවංකව මට කියනවා. ඒ කියන්නේ ඊයේ අතුම බාරගෙන හිටි මහත්තයා. මට කියන්න ඕනේ මේ සභාවෙම. ඒ මහත්තයා කිව්වා අතර දෙන්නෙක් හිටියා මම මේක ඇතුළට ගත්තා. ඒ මහත්තයාට මම ගෞරවපූර්වක 100%ක්ම ලකුණු එකට දෙනවා. ඒක තමයි අනුසත්‍යය. ඒක තමයි මනුස්සත්වය. අපි මේ ධර්ම මණ්ඩපේ ගේට්ටු දාලා තියෙන්නේ මිනිස්සු නොගන්න නෙමෙයි.
යම් කිසි නීතිය දෙයක් පාවිච්චි කරාට අපි මනුස්සත්වයට ගරු කරලා බණ අහනවා නම් එයාට ඊටපස්තාව ලබා දෙන්න ඕන. ඒ මහත්ය උතුම් ක්‍රියාවක් කරා. හැබැයි ඒ එතෙන්දී ඊළඟට තවත් මට කියන්න වෙනවා. ඊළඟට මේක පාලනය කරන කෙනෙක් මේ බුද්ධිය තියෙනවා. මොකද තේරුම් ගන්න. පාලනය කරන කෙනෙකුට ලේකම් මහතුරු ඉන්නවා, සභාපති මහතුරු ඉන්නවා. මේක එහෙම කරන්න බෑ. මේ නීතිය ඉන්න ඕන. අනිත් එක්කනට කොහොමද මෙහෙම කරන්නේ? අනිත් ලොකු එක්කනට කොහොමද කරන්නේ? පොඩි කොහොම ඒකත් දැක්ක. කැකේ රජු වගේ තමයි. එහෙමනම් බෑ. කියන්න ගන්න බෑ. නමුත් ඔබ තෝරගන්න මනුස්සත්වයේ තුල කරන්න ඕන මොකද්ද කියලා. ඒකයි දහම. මේක හොඳ පාඩමක් මේක. ඒකෝට මාත් එක්ක තරහ වෙන දෙයක් නෑ මේ මම ලස්සන පාලනයක් ඉන්නව එකට. ඉස්කෙනෙක් එක්ක තරහ වෙලා නෙවෙයි. ලක්ෂණ පාලනයක්. ඒ උතුම් ප්‍රතිපත්තියට මම එතන මේ මහත්තයට ගෞරව කරා. ඊට පස්සේ මේ මහත්තයට බැන්නා. යමකේ තමයි. ඉතින් ඒකට තරහ වෙනව නම් හරි වැරදි. ඒ කරපු සේවය උතුම්මයි. ඒ කියන්නේ manussත්වය අගය කරා. හැබැයි ඕක විනිගිරි කර දුන්නා නම් ඕක විදිර වෙන්නේ නැහැ. නීතිය අර ඒක තමයි. වැඩේ ජොම්බාත් ගන්න කමන්නේ නැහැ. වැඩේ ජොම්බාත් ගන්න කමන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ දැන් මම මේ අදහස් පෙන්නන්නේ ඉතින් මෙතන බුද්ධියක් නැතුව පාලනය කියන්න බෑ කියන එකයි කියන්නේ. බුද්ධිය ඒ කියන්නේ බුද්ධිය කියන පාලනය කරන නීති රීතියක් තියෙනවා. නීති රීතිය වලට කරු කරන්නත් ඕන. නමුත් manussත්වය ඊට වඩා අගය කරනවා. හැබැයි manussත්වය අගය කරයි කියලා නීති රීති පාඩක දාන්නත් බෑ. ඉතින් මේ වගේ ප්‍රශ්න සමාජෙත් මතුවෙනවා. මෙතනත් මතුවෙනවා. මෙතෙන්දි මම ගන්නේ බුද්ධිය. ඒ මහත්තයා එතනින් බහිනකොට කිව්වා අර මහත්තයා පැයකට විතර පස්සේ ආවේ ඒ මහත්තයාට එන්න දොර ඇරියා කියලා මගේ හදවතෙන් බොහොම සන්තෝෂ වුණා. ඒ කරපු ක්‍රියාව උතුම් ක්‍රියාව කියලා පිළිගත්තා. ඊට පස්සේ අතින් පොඩ්ඩක් යාට යනකොට ඒකේ කතාව වෙනස්. එතන කියන මේ කවුද මේ අලුත් කෙනෙක් ගත්තේ කොහොමද මෙතන ෆොටෝ ගත්ත නේද? මෙතන ෆොටෝ ගත්තේ නෑ මිනිස්සු අර මේ සභාවේ කියන ෆොටෝ එක ගත්තේ මොකද ඒක කියලා පෙන්නන්න. ඒක වරදකුත් නෙවෙයි. ඉතින් එයාට අර කරපු සේවයේ අතට දැන් අගේ කියලා පේනවා. ඒ කරපු සේවය උතුම් සේවයක් කියලා ඒකට පේනවා. ඒක නිසා එයාට හිත බාවන්න බැරුව මෙතන ඇවිල්ලා ගෞරවයක් පවත්වනවා. අපි එයාටගේ manussත්වය මතු කරන්න තව උදව් වෙන්න ඕන. ඔක නැත්නම් අපිට කඩාකප්පල් කරලා දාන්නත් පුළුවන්. අපි නීති රීති දාලා කොහොම කඩාකප්පල් දාන්නත් පුළුවන්. එහෙම නෙමෙයි. අපි හැම කෙනෙක්ම යම් කාරණා වලින් දුර වෙනවා ඒක තමයි පුතක් ගැන කියන්නේ. ඒ කෙනෙක් අපි අරගෙන එයයි හංගඩු ගහලා පැත්තකට කරලා හක් කරන්නේ නැහැ. අපිට එයාගේ වරද හැටියට පෙන්නලා එයයි හදාගත්තෝ ශ්‍රේෂ්ඨ මිනිසෙක්වත් එක ශ්‍රේෂ්ඨයි. ඒකයි අපේ පරමාර්ථය. දැන් නැතුව යම් කෙනෙක් මේන් අඩුයි එයා පල්ලෙහාට දාන්න මානසික මට්ටමින් පල්ලෙහාට බිම දාන්න එහෙම දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම manussත්වයෙන් මම අගය කරනවා. හදවතට මම පිළිගන්නවා. හදවත අවංක කරගන්න. වැරදි වෙන්න පුළුවන්. වැරදි දැනගත්තාම දැන් ඔයකට තීරුම් කරගත්තා අද මේ පාඩමත් මට මේ කියා දෙන්න ඕන හන්ද කියන්නේ මේකත් ධර්මයටයි කියන්නේ. මේ වාක්‍යීම මගේ විතරක් නෙමෙයි. මේ ඔබලා හැම කෙනෙක්ම මෙතන වාක්‍යීමක් තියෙනවා. ඔබලා මේ සමාජයේ ඉන්නකොට යම් කෙනෙක් වරදක් කරනවා නම් ඒ වරද ඔබලට කවදා හරි එනවා. එතකොට ඒ වරද මේ වගේ වරදක් කරා මේ වගේ දෙයක් කරා කියලා ඔබට දැනගන්නවා. ඒ දැනගන්නේ කාටවත් අච්චු කරන්නේ. සමාජයේ ඉන්නකොට එහෙම නීතියක් තියෙනවා. සමාජ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නමුත් ඒ ඔක්කොටම වැඩි වටිනව manussත්වය. මනුෂ්‍ය ගුණේ මිනිස්සෙක් විදිහට බලන්න පුළුවන් නම් ඒක උතුම්මයි. ඉතින් ඒක නැති නිසායි පින්නන්නේ මේ නීති රීති දාලා අපි පාලනය කරන්නේ. එහෙම ඔක්කොම manussත්වයේ ඉන්නවනම් අපිට කිසිම නීතියක් ඕන නැහැ. ඒ කියන්නේ ගෞතම බුදුහාමරට කිසිම වෙනයක් වෙන්නේ නැහැ අවුරුදු 20ක්. ඒ ශාසනේ. අවුරුදු 20ක් ශාසනයේ පැවතුනේ කිසිම වෙනයක් නැතුව. නීති රීති නැතුව. ඇයි? සෑම කෙනෙක් භාවයේ උප්පත්තිය මරණේ ජය ගන්න. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. එතන හැම කෙනෙක්ම උප්පත්තිය මරණේ ජය ගත්ත බුදුහාමරගේ ධර්මය අහලා. ඒක තමයි පාරමී ශක්තිය. ඊට පස්සේ පාරමී ශක්තිය ඉවර වුණාදෝ කියලා දන්නේ නැහැ. ඒ අතර පාරමී ශක්තිය කියන කට්ටියක් හිටියා. ඒත් උත්තර බුදුහාමරගේ බණහනකොට අර ඕම් නැති කට්ටියක් එනවා. එතෙන්ට ආවම මොකද කරන්නේ? අර නිකමින් නැතුව අර බණහන එකට පොඩ්ඩක් කොනිටනවා. ඉතින් එතෙන්දී ප්‍රශ්නේ කියන්නේ වෙනවා බුදුහාමරන් ඉන්න මම කොනිටනවා. එතකොට කොනිට කරනවා මම මෙහෙම කරන්නේ කියලා මට කියන්න වෙනවා. තේරෙනවද? හැබැයි ඒක හොඳ කතාවක් නෙමෙයි. එහෙම නීතියක් පනවන එක. නමුත් එහෙම නීතියක් පනවන්න වෙනවා. ඒක වරද මොකද්ද ඔයතර කියනවාද මේ වරද? මේ ධර්මයේ සත්‍ය පිළිලෙක් නෑ. මොකද සිද්ධාන්ත ඒකයි.
ඒක නමුත් අපි ජීවත් වෙන සමාජ සත්‍ය පුද්ගලයෝ ඉන්නේ. තේරෙනවද දැන්? ඒක සත්‍ය පුද්ගලයෝ ඉන්නේ සමාජයේ සත්‍ය පුද්ගල නීති රීති වලට කරු කරන්න ඕන. නමුත් දාර්ශනිකයන් නම් සත්‍ය පුද්ගලෙක් නෑ. ඒ දාර්ශනික කාර්ය හිමි උතුම් මානසික ධර්ම කියන කට්ටියට. ඒ මානසික ධර්ම ඉහෙලටම ගියාම තමයි බුද්ධ කියලා කියන්නේ. ඒ මානසික ධර්මනේ මුදා tempat වෙච්ච නැත්තම්. ඒගොල්ලෝ නීති රීති පනවන්න ඕනේ නෑ. එහෙම නැති කෙනෙක් ආවොත් අපිට නීති රීති පනවන්න වෙනවා. ඒ නීති රීති බුද්ධ ධර්මනේ නෑ. තියනවාද? කෙනෙක් පුද්ගලෙක් නැත්නම් නීති රීතියක් තියනවද නැහැ. ඒක කෙනෙක් පුද්ගලෙක් නැහැ කියලා ඕන දෙයක් කරන්න පුළුවන්ද? ඒකනේ දැන් ඔයත් ප්‍රොජෙක්ට් එක ගන්නදන්නේ. කෙනෙක් පුද්ගලෙක් නැහැ කියලා ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙමත් බෑ. ඉතින් මේක තීරු කරගන්නේ මේ සමාජ නීති රීති වෙන දෙයක්. තථාගත දර්ශනීය වෙන තැනක තියෙනවා. තථාගත දර්ශනයෙන් අදහස් කරන්නේ මොකද්ද? ඔබ සියලුම කෙලෙස් ප්‍රහීන කළ උප්පත්තිය මරණය ජය ගන්න එක. ඒක බෑ මේ සාපේක්ෂවාදී චින්තනය. ඒක උතුම්ම දැනක්. ඊටන ආරස කරන්නේ කාටවත් කියන්නත් ඕන නැහැ. මම මේකයි කරන්නේ. ඒ කරන්නේ එයාගෙන් කාටවත් සමාජයට හානියක් වෙන්නේ නැහැ. තමන් බුදුන් දකින්නව නම්, තාවජෙන් කරන තමන් උප්පත්තිය මරණය ජය ගන්නව නම් සමාජෙ කිසි කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. ඒ අදහස නැතුව ආපු කෙනාගෙන් තමයි කරදරේ ඉන්නේ. ඒකට වංචාවක් කරන්නේ නැහැ. ඒකට මුදල් හදන්න ඕනේ නැහැ. මොනම දෙයක්වත් වංචාවක් මොන ආකාරයෙන් තමන්ගේ ජීවිතයකට වංචාවක් කරන්නේ නැහැ ඒගොල්ලෝ. බුදුන් දකින්න ආපු කට්ටිය. බුදුන් නොදකින්න ආපු කට්ටියට එහෙම නැහැ. සමහර කට්ටිය පොඩි ලාභයක් වෙනවා. සපත්තු කුට්ටමක් පුච්චන්න උසගෙන යන්න පුළුවන්. එහෙම යනවා කට්ටිය ඉන්නවා. නමුත් ඒක කියන බරපතලකම ඒවට පේන්නේ නැහැ. ඉතින් මේ ජීවිතේ සපත්තු කුට්ටම උසගෙන ආවේ අනිත් පාර සපත්තු කන ඊරියෙක් හරි උරෙක් හරි වෙයි. එතන ඇදලා නතර වෙන්නේ. තේරුණාද? ඒ වගේම ඒ ගත් දවල් වල බලවත් විපාක එනවා ඒගොල්ලන්ට. එයා දන්නේ නැහැ මේක නිසා මේක උණයි කියලා කියන්නේ. ඇයි පින්වත්නි මේ ලෝකෝත්තර ධර්මයක් ඔබට දැකලා ඒ ලෝතුරු ධර්මයට උස්සලා තියන්න පුළුවන් මේකේ ශක්තියක් තියෙනවා නම් මේකේ අනිත් පැත්ත ඵලයට අපාර දාන ශක්තියක් නැද්ද? තියෙනවා මේ යමකේමනේ. වැරදි කරේ කෙනාට මම දඬුවම් දුන්නට දඬුවම් හම්බ වෙනවා. ඒකයි අනිත් කේව නවත්තන්න බෑ. දෙවියන්ට කියව නවත්තන්න බෑ. කොහෙන් එනවද කියලා දන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ එන අකුසල කර්ම වල විපාක. ඒක නිසා තමයි ඔබට බය කරනව නෙමෙයි මේ බය කරනව නෙමෙයි ඇත්ත කියලා. මේ සත්‍යයේ පිළිතුරම පුදුම ශක්තියක් තමයි තියෙන්නේ. පුදුම ගුණයක් තමයි තියෙනවා. Tamange හදවත අවන් කරගන්න. එතකොට අපිට ඉදිරියට යන්න පුළුවන්. වැරදි කාර ප්‍රශ්නයක් නෙමෙයි. වැරද අපිට හරි කසන්න බෑ. වැරදි කියන කතාව ගන්න සමාජයේ. සමාජයේ මේ තියෙන දෙත්තේ උඩයි මේ වැරදි කියන්නේ. සමහර තැන් වල තියෙන වැරදි සමහර තැන් වලට හොඳයි. හොඳට තේරුම් කරගන්න. දැන් ඔය කියන්නේ අපි කතා කරාම අපි පූජා කරන්නේ දැන් සාමාන්‍ය සමාජික ගත්තාම බුදුහාමුදුරන්ට මල් හඳුන් කෝරු කිරිබත් වගේ දේවල් පූජා කරනවා. තවරට ගියාම රත්තරන් බුදුහාමුදුරුවෝ ඉන්නව ලස්සන හරි ගස්සලා මහා ඔරුවකුත් එක්ක පූජා කරනවා. තඩි ඌරේ මරිච්ච. ඉතින් මේකට මොකද කියන්නේ? ඌරෙක් මල්ලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඉතින් මොකද කියන්නේ? උයන් තරලට හොදන්නවා. එහෙන් පිටින්ම ඌර පූජා කරන බුදුහාමුදුරන්ට. මරාපු ඌර පූජා කරනවා. අපි මල් පූජා කරනවා, අඳුන් කුර පූජා කරනවා, වෙන මිනිස්සු ඌරේ පූජා කරනවා. මොකද උතර දින වරද? ඈ? ඉතින් ඒක තමයි මේ චාරිත්‍ර බාහිර විදිය. ඒ චාරිත්‍ර විදියේ උතුම් දෙයක්. දාන්න ගියාම ඒක නාරද හාමුදුරන්ටත් උනා. එහි තියෙන හොඳම කෑම ගැරන්ඩිය. ඒක දෙන්නේ හුඟා උසස් කෙනෙකුට තමයි. ගැරන්ඩිය තම්බලා පාත්‍රේ මේ රවුමට කියලා දුන්නාම ඉබ්බයි කරක් එක්කන්න බෑ. මේ උදාහරණ දෙන්නේ මොකටද? ඉතින් ඒව චාරිත්‍ර අපිට ඒව බර දාගන්න බෑ. ඉතින් ඒක එහෙම තමයි මේ සමාජය හැටි. මේ සමාජයක් ගත්තාම ඒ සමාජ චාරිත්‍ර වාරිත්‍රව වෙනස් වෙනවා. නමුත් වෙනන්නේ මේ තථාගත දර්ශනය එහෙම වෙනස් වෙන්නේ නැහැ. කාලෙට සමාජෙට යමක් බුදුහාමුදුරුවෝ කිව්වනම් එදත් අදත් ඉදිරියටත් ඉරාද අදත් නැදත් ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියපු කාරණේ එහෙම. මේ තථාගත දර්ශනය. ඒවට කාලයකට මෙන්න මේ ටික එකතු කරන්න ඕන. මේ ටික බුදුහාමුදුරන්ට කියන්න අඩු වුණා. මේ ටික බුදුහාමුදුරුවෝ වැඩියෙන් කියලා තියෙනවා. එහෙමත් කරන්න බෑ. ඒ බුදුහාමුදුරුවෝ යමක් විවෘත කරා නම් ඒ දේ අදත් හෙටත් ඉදිරියටත් එහෙමයි.
ඒ මොකද කාලයෙන් තොර ධර්මයක් බුදුහාමුදුරු දේශනා කළා. කාලයත් එක්ක තියෙන ධර්මයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්ම සත්‍යයි. බුදුහාමුදුරන්ගේ ධර්ම වචන වල සත්‍ය කියන්නේ මොකද? කාලයෙන් තොර වචනය උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. වචනය නම් කාලයට අයිති. නමුත් කාලයෙන් තොර ධර්මයක් අදහසක් තමයි බුදුහාමුදුරු ප්‍රකාශ කරන්නේ. වචන වලින්. ඒ නිසා ඒ අර්ථය එහෙම සිද්ධ වෙනවා. එහෙම සිද්ධ නිවියරින් නැහැ. ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. උන්වහන්සේ විවරණයක් දුන්නොත් අහවල් කාදී බුදු වෙනවා කියලා. ඒ විවරණේ ඒ විදිහට විවෘත වෙනවා. අහවල් ධර්මයේ අහවල් කාලේ අහවල් නම් බුදු වෙනවා කියොත් ඒකේ විදිහටම සිද්ධ වෙනවා. තප්පරයක් අත්‍යහා මෙහා වෙන්නේ. ඒ මොකද වචන නැත්තනක ඉන්නේ. කාලයෙන් තොර තැනක ඉන්නේ. ඒ නිසා කාලයෙන් තොර තැනක ඉඳගෙන යමක් වචනයක් සකස් කළා උන්වහන්සේ ප්‍රකාශ කරා නම් ඒක පරම සත්‍ය. ඒ බුද්ධ සත්‍ය. ඒ තේරුම් කරගන්න වචන වල සත්‍ය කියන්නේ කාලයත් එක්ක නෙවෙයි. කාලේ ඉක්මවපු වචන වල. කාලේ ඉක්මව වචන නැහැ. නමුත් අපි වචන දාලා කියනවා. ඒකයි බුද්ධ ආශ්චර්යය. බුදුහාමුදුරුවෝ කිව්වම හරියන්නේ අපි කිව්වම හරියන්නේ නැත්නම් මොකද කියලා ඔය ප්‍රශ්නේ උත්තරේ ඒකයි. බුදුහාමුදුරුවෝ ඉන්නේ කාලේ තොරව. එතන වචන නැහැ. උන්වහන්සේ මෙහි තියෙන වචන තමයි පාවිච්චි කරන්නේ. නමුත් පාවිච්චි කරන්නේ එතන අර්ථය. ඒ බුද්ධ අර්ථය. ඒ දන්ත ධාතුවෙන් හැපිලා ඉන්නේ සද්ධර්මයේමයි. ඒක මහත් බලයි. මහා ක්‍රියාකාරකකින් යුක්තයි. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය වචන නෙමෙයි. මොකටද මේ ඔබට මේ කරුණ පැහැදිලි කරන්නේ? බුදු ගුණ පෙන්වන්න ඕන නිසා. දහම් ගුණත් ඒ විදියයි. සංඝ ගුණත් ඒ විදියයි. මරණ තැනක නෙමෙයි බුද්ධ ශ්‍රාවකයෝ. යන්නේ උඩුගම් බලන්න. දැන් කතා කරොත් මාතෘකාව උඩ මේ මෙච්චර බණ කිව්වේ. උදාකාරේ ඉඳලා විත්‍යක් අරගෙන වචන කරාගත්තු ඔබට. මේ ධර්මයේ අහලා බුද්ධත්වයෙන් කියපු බුද්ධ වචනේ ඇහුවාම දේමේ වික්කවේ අන්තා පබ්බජිතෙන් නසෙවිතබ්බා. මේ වචනේ කිව්වේ පබ්බජිත කියන්නේ අර නිප්පංච පර්වතයේ කියන කෙනාට. අපි අපිට කිව්වේ. ඒ පර්වතයේ ඔබ විඳින්න කැමති නම් මේ ඉන්ද්‍රිය දත්ත මේ දෙපැත්ත වෙනන දෙක පිළිගන්න එපා. ඒක අර බණ පොතේ බැලේ කාමච්ඡන්ද මේ කාමච්ඡන්ද නෙමෙයි කාමසුකල්ලිකාණ යෝග අත්තකලමතාණ යෝගය කියලා පෙන්නනවා. ඔය දෙපැත්ත පෙන්නනවා. ඒකම තමයි මම කෙටියෙන් පෙන්නුවේ දික්ත්වයේ හැටියට ඇහි කියන දික්ත්වය. කනේ කියන දික්ත්වය කියලා පෙන්නනවා. සාසතු. ඔය දෙක ඇත්තරියට පස්සේ ඔය දෙක ඇත්තරියට පස්සේ වෙන්නන්නේ අර සාපේක්ෂාවදී චින්තන ක්‍රමානුකූලයි. අර ඒ නැති කරන්නේ මොකටද? රූප වේදනා සංඥා සංකාර කියන විඥාන කියන මේ මායාවෙන් ගැලවෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර කියන මායාව කතාවක් පාසයිනෝ. ඒක නැති වෙන්න නම් මේ දිට්ඨිය නැති කරන්න. මේ දිට්ඨිය නතු බලන්න. ඒක කෙනෙක් නැතුව බලන්න වෙන්නේ. ඒ කෙනෙක් නැතුව බලන්න සිද්ධාන්ත කොහෙන්ද ගන්නෙ? දැන් ඔබට අවිද්‍යාව උඩට තියෙන බුද්ධ ගර්භය. තමන්ගේ තදනින්ද. තදනින්ද කෙනෙක් නැහැ. ඒතර බලන්න. එතන පුද්ගලෙක් නැහැ. ග්‍රහණය කරන වස්තුවක් නැහැ, ග්‍රහණය කරන්නෙක් නැහැ. කර්මය කරන කෙනෙක් නැහැ, කර්මය කරන්නේ නැහැ, කර්මය කරවන්නේ. ඒ කර්මය වෙන්නේ නැහැ. විපාක වෙන්නේ නැහැ. මේක පැහැදිලිවම පේනවා. ওই වචන පාවිච්චි කරන්න පුළුවන් අපේ බුද්ධ කර්මයට විතරයි. තදනින්දට විතරයි. දැන් පැහැදිලිව පේනවා ඉතින්. දැන් එහෙමනම් ඔබ උතන ඉඳලා තමයි ඉන්ද්‍රයන්ට අවදි වෙන්නේ. අවදි වෙනකොට දැන් ඔබ ගන්නේ ඊට වඩා හාත්පසින්ම විරුද්ධ කතාවක්. ඇහැ මගේ. ඇහෙන් මම දකිනවා. මම දකිනවා කියනකොට කර්මීය ස්වභාවය ඇවිල්ලා. ආම් භාවයක් ඇවිල්ලා. ඒක කර්මීය කරා. Taman නැකරපු, Taman නොහිටපු, Taman කාගෙන දෙයක් Tamanගේ කියලා පිළිගත්තා. ඒක මුසාව. ඒ කියන්නේ තමයි තදනින්ද. Tamanගේ තදනින්දදී අහතුරු විඳින්නෙත් නැහැ. ඇහෙන් බැලුවෙත් නැහැ, ග්‍රහණය කරෙත් නැහැ. අවදිනකොට ඇහෙන් බලනවා, ග්‍රහණය කරනවා. මේ බලන්නේ මේ දෙපැත්ත. මේ මොකද මේ දෙපැත්ත? මේ දෙපැත්ත නිසා තමයි අපි මුලාරපත් වෙන සාපේක්ෂතාවය. ඒ නිසා අපිට උප්පත්තිය මරණය කියන එකක් පේනවා. ඉපදිනවා මරණයම. ඉපදිනවා මරණයම කියලා දෙකක් අපිට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් පේනවා. එලා පේනවා නෙපේනවා කියලා දෙකක් තියෙනවා. මේ ඇහෙනවා නැහැ කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට දිට්ඨියක් අපි අරගෙන යනකොට මේ සාපේක්ෂවාදී චින්තනයේ ස්වභාවය. ඉතින් මේකෙන් අපිට පේන්නේ එක පැත්තමයි.
ජීවත් වෙනකොට පේන්නේ නැහැ මැරිච්ච පැත්ත. මරුණාම පේන්නේ නැහැ ජීවත් වෙන පැත්ත. මොකද කියනු කරන්නේ? මරුණාම ජීවත් වෙන පැත්ත පේන්නේ නැහැ. ජීවත් වෙනකොට මැරිච්ච පැත්ත පේන්නේ නැහැ. මේක අන්ත දෙකක් හරි කියන්නේ. ඒ අන්ත දෙකෙන්ම ඔබට සත්‍ය දකින්න බෑ. ඒක ආයත වෙන්නේ සාපේක්ෂතාවාදී චින්තනයේ. සාපේක්ෂතාවාදී චින්තනය දැන් අපි අභිභාවන. ඒ එහාට යන තමයි බුදුහාමුදුරුවෝ ද්වේමේ වික්කවේ කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ ධර්මයේ කිව්වේ කාර්ය සාපේක්ෂතාවාදී චින්තනින් ණයට නෙමෙයි. සාපේක්ෂතාවාදී චින්තනින් ණය නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. ඒ නොබඩ ද්වේමේ වික්කවේ අන්තාපප්පජිතේව නසෙවිතබ්බා කියන මේ පෘථිවිය කම්පණය කරනවා. ඒ කම්පණය කරන්නේ මේ සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි කිව්වේ. මේ අන්තරයක ඉක්මවන කෙනෙකුටයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් නමෝ දුප්පඤ්ඤස්ස මොඩියන්ට බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නෑ. මේ ප්‍රඥාවේ කියලා කියන්නේ මේ දිට්ඨිය අයින් කරපු කට්ටිය. දිට්ඨිය නිදාසන කට්ටිය. එයාටයි බුදුරණවහන්සේ බණ කිව්වේ. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් නමෝ දුප්පඤ්ඤස්ස මොඩියන්ට බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නෑ. මොඩියන්ට බණ තේරෙන්නේ නැහැ. මේ දිට්ඨිය ඉක්මවන්න යන කෙනෙක් ඉන්නවනම් මේ දිට්ඨිය ඉක්මවන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාටයි බුදුරණන් වහන්සේ බණ කිව්වේ. ඒකට අන්න ඒක තෝරගන්න ඕනේ. මේ වික්‍රේ අන්තා පබ්බජිත නසෙවිතක්. ඒකට මේ පබ්බජිත කියන්නේ මේ පර්වතේ නිප්පංච පර්වතේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ මායාව තමයි දිගටම ගෙනියන්නේ. මේ දිගට ගෙනියන්නේ මේ අසකනාගේ දිවදාරිය කියන එක වරද්දගත්තු නිසා. මේ පහක් වෙනවා කියන්නේ. ඒකට මේ පහ අපි හරියට දැනගන්නවා නම් මේ පහක් ඇති වෙන්නේ නැහැ. මේ පහ යම් දවසක නැති වුණා නම් අපේ සතර උප්පත්තිය නැහැ. මරණිය නැහැ. දැන් ඔබට පැහැදිලිව පේනවා තථාගත දර්ශනය කියන එක. තථාගත දර්ශනය කියන එක. දැන් ඔබට සැක නැහැ මේකේ. දැන් ඒකාන්තයෙන් පේනවා උගාදෙනකොට පේනවා මේ බුද්ධ කියන ගුණය තමයි මේ ජීවිතේදී ගන්න පුළුවන්. ඒ ගන්නේ යමකේ. මේ යමකේ කියන වචනේ කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධ ධර්ම දෙකක් එකතර තියෙනවා කියන එක. සාපේක්ෂතාවාදී චින්තනයේ යමකේ නැහැ. යමකේ ඒකේ තියෙන්නේ මෙහෙමයි. ඉපදෙනවා මැරෙනවා. මේක දෙපළක තියෙන්නේ. දැන් ඒක නිසා අපි සාපේක්ෂතාවාදී චින්තනයේ ඔස්සේ කියනවා මෙහෙන් චුත වෙනවා. තව තැනක ප්‍රතිසන්දි ගන්නවා. ඒ සාපේක්ෂතාවාදී චින්තනය. තථාගත දර්ශනයෙන් ගත්තාම එහෙම නැහැ. මරණීය උප්පත්තිය කියන ධර්මයේ තියෙන එක තැනකම. මේක පේන්නේ නැහැ. පේන්නේ නැති අපි මේ සාපේක්ෂතාවාදී චින්තනයෙන් බලන නිසා. මේ චින්තනය අයින් කරොත් ඔබට පේනවා. දැන් මේ විදිහට බණ කියනකොට එදා 5 දිනක් බණ අහන්න හිටිය පළමුවෙන්. කොණ්ඩඤ්ඤේ බද්දේ වප්පමහානාමස්සදී. මේ තවුස 5 දිනාගෙන් එක්කෙනෙකුට පැහැදිලිවම දැක්කා. කොණ්ඩඤ්ඤස්ස විරජන් වීතමල ධම්මචක්කම් උදපාදි. කෙලෙස් අඩු දහන්නක පහළ වුණා. මොකක්ද දැක්කේ? යම් කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධම්මන්ති හේතුන්ගෙන් හටගත් යම් ධර්මයක් තියෙනවා නම් නැති වෙන සුළුය කියලා දැක්කා. හේතුන්ගෙන් හටගත් ධර්මයක් තියෙනවා මේ අවිද්‍යාවච්ඡ සංස්කාර ගාම හේතුන්ගෙන් හටගත්තේ. මේ හේතු නිසා මේ ධර්මයේ පහළ වුණා. ඒ යම් ධර්මයක් තියෙනවා මේ සියල්ලම නැති වෙන සුළුය දැක්කා. ඒ දකින්නවත් එක්කම ලෝතර බුදුආගම කියනවා අඤ්ඤාසි වතබෝ කුණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කුණ්ඩඤ්ඤෝ අඤ්ඤා කුණ්ඩඤ්ඤත් තේව නාමං අබාසි. ඒ අඤ්ඤා කුණ්ඩඤ්ඤ කියන නාමය ඒ කුණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පිළිගන්නවා. ඒ ගෞරව නාමයක් උපාරියක්. පළවෙනිම කුණ්ඩඤ්ඤයන්ට ඒ කාන්තෙන්ම ධර්මයේ දැක්කා. ඒ කාන්තෙන්ම ධර්මයේ දැක්කා කියලා උත්තර බුදුආගම කියනවා. ඒ කියන්නේ උතුම් සෝතාපන්න ඵලයේදී. උතුම් සෝතාපන්න ඵලයේ කියන්නේ මොකක්ද එතකොට? හේතුන්ගෙන් හටගත් යම් ධර්මයක් තියෙනවා නම් නැති වෙන සුළුය කියලා දැකලා ඔබ උඩුකුරු වෙන එක. ඔබ එකතු කරගෙන යන්නේ දිට්ඨිය. දිට්ඨිය ඊළඟ කොයි වෙලාවක හරි උට ආපස්සට හැල බලනකොට පේනවා ඇති වෙන සියලුම ධර්මයක්ම එකම නැති වෙනවා කියලා. ඔබට එකතු කරන්න දෙයක් නැහැ. අන්න දකින්නවත් එක්කම උඩුකුරු වෙනවා. උඩුකුරු නැහැ මොකද්ද ස්වභාවය? ඔබ මෞකසෙන් බිහිවලා උඩුකුරු වෙ ඉන්නවා. ඒක ප්‍රභාස්වර මනසක් තියෙනවා. එතන බුදුහාමර කියන්නේ ප්‍රභාස්වර මනසක් තියෙනවා කියලා. ඒ ප්‍රභාස්වර මනසේ කියන්නේ මොකද්ද? ඇහෙන් මෞකසේ ඉන්නකොට නම් ඇහෙන් මොකක්වත් බැරිවෙම නැහැ. විවෘත කරෙන්නේ නැහැ. නෙළුමල් පුට්ටුවක් වගේ කවරලා තුන. දැන් ඇහැ විවෘත කරලා කියන ඇහැට බෙරේට තට්ටු ගන්නවා වගේ වදිනවා. කාට බෙරේට තට්ටු ගන්නවා වගේ වදිනවා. නාසයට බෙරේට තට්ටු ගන්නවා වගේ වදිනවා.
දිවට බෙහෙට කටු කරනවා වගේ වදිනවා කාට බෙහෙට කටු කරනවා වගේ. මේ වැඩිම නිසා කිසිම ග්‍රහණයක් කරේ නැහැ. දැන් ඒ වදුව තමයි ග්‍රහණය වෙනව. නමුත් මේ අම්මා තමයි මට පේන්නේ. මේ අම්මගේ නලවැලි ශබ්දය. මේ අම්මා තමයි උසුදුන් අල්ලන්නේ. මේ අම්මා තමයි පොරවන්නේ. අම්මා තමයි උණුසුම් කරන්නේ. අම්මා තමයි කිරිපුවානේ ග්‍රයිඩ් පොට පොවන්නේ. මේ විදිහේ හැඟීමක් ඒ කුඩාරමයට අම්මගෙන් ඇතුළට ඒවත්. ඒ කියන්නේ කුටීම කියනවා නම් මව්කුසෙන් බිහිවල උඩුකුරු වෙන වෙලාවේ මේ පහට වෙන් කරේ නැහැ. හොඳ තේරුම් ගන්න. එතෙන්දි බුදුහාමර කිව්වේ ඒ කුඩාරමයේ ස්වභාවය ප්‍රභාසර මනසක් තියෙනවා. ඒ ප්‍රභාසර මනස කාලයක් ඇවෑමෙන් යටකුරු වෙලා තුන් මාසයක් ගියාම යටකුරු වෙලා අවුරුද්දක් විතර ගිහිලා පියවර උස්සලා දැන් ආනේ මොකද එයා හම්බ කරන්නේ කියලා මේ පහෙන් ඇහෙන් ගත්ත දේ වින් කරන්න ඕන සමාජයේ ඉන්න කනෙන් ගත්ත දේ වින් කරන්න ඕන නාසයෙන් ගත්ත දේ වින් කරන්න ඕන දිවෙන් ගත්ත දේ වින් කරන්න ඕන කයෙන් ගත්ත දේ වින් කරන්න ඕන මේ සමාජයේ ඉන්න උනා ඒ වින් කිරීමකට මොකද වෙන්නේ පංචකෝ ආගන්තුකේ උපක්ඛලේ උපක්ඛලිට්ඨාන මේ ආගන්තුක උපක්ඛලේශයන් එනවා ආගන්තුක කියන්නේ පස්සේ ආපු කට්ටිය අම්මේ මේ පේන්නේ මොකද්ද ඒ පුතේ තාත්තා ඒ පුතේ අයියා ඒ පුතේ අක්කා ඒ කොස්ගෙඩියේ දෙල්ගෙඩියේ මෙන්න මේ විදිහට ඇහෙන් කනෙන් නාසයෙන් අපි ගන්න දේවල් වෙන්නේ මේක තමයි බාතෝරනවා කියලා කියන්නේ දැන් අන්නේ ඒ වචන අපි දිත්‍යයක් වශයෙන් අරගත්තා යකා දෙවිය බ්‍රහ්මයා කියලා ගත්තෙත් ඔතෙන්දිමයි මේව තමයි අපිට මතක නැත්තේ පස්සේ අපි අහනවා යකා ඉන්නවද කියලා මගේ යකා උස්සන්නේ එපැයි කියලා කියනවා යකා කොහෙන්ද ගත්තේ මේ බාතෝරනකොට කලදානික ඇලකාරී මොනවායි රූපයක් දැකලා කතරට ගමනේ යොත් ගත්තේ එහෙමයි ඔයත් අහන දෙවිවරු ඊට පස්සේ මේක මතක නැතුව අහනවා දෙවියෝ ඉන්නවද නැද්ද කියලා දෙවියෝ ඉන්නවද නැද්ද කියලා බලන්නම් ඔබ කුඩා කාලේ සීකරාවට පේනවා මේ දෙවියෝ ගත්ත හැටි දෙවියෝ නැtei කියලා කිව්ව හැටි පේනවා මේ පත්‍රයක් බලලා කඩදාසි පොලියක් දැකලා මේ දෙවියෝ මේ කන්නේ මේවා જાති මේ දෙවියන්ට මේ විදිහේ පූජාවල් ඕන මේ ඔක්කොම මේ ඉන්දිය පහෙන් මේක ඇතුලේ දාගත්තා ඒතකොට දෙවියෝ ඉන්නවද නැද්ද කියලා අහනම වැටක මෝඩකම ඇයි මෝඩකමක් කියන්නේ දෙවියෝ ඉන්නවද ඔයන්ට මතක නැහැ ඔයන් තමයි මේ දෙවියෝ එකව කරගත්තේ යකා එකව කරගත්තේ භූතයා එකව කරගත්තේ පෙරේතයා එකව කරගත්තේ මේවට මේ ඔබමයි දැන් ඔබට ඒක මතක නැහැ දැන් ලැජ්ජ නැද්ද ඔබට අහන්නේ මේ දෙවියෝ ඉන්නවද නැද්ද කියලා කායින් ඔබ දෙවියෝ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ ඔබට ආවේ ඔබ මේ දිත් වලින් මේ දත්තෙන් දාගත්තා නැත්නම් ඔබට දෙවියන්ගේ කතාවක් එන්නේ නැහැ බ්‍රහ්මයා මේ දැනුම කාගේ දැනුමද බොරුප දැනුම මුරුපාව කියලා කියන්නේ අනුන්ගෙන් ගත්ත දැනුම අනුන්ගෙන් ගත්ත සාධික ඒව සමාජයේ ඉන්න වැරදි නෑ සමාජ ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි ඒව උසස් හැටි අපි පිළිගන්නවා අපි සාමාන්‍ය සංඝනායකට දීසා සංඝනායක මහා සංඝනායකවම අපි ඉතාම ගෞරවපූර්වකව අපි නමස්කාර කරන පිටුවක් විතර ඉසයි පොතේ ලිව්වා නායක නමුත් පින්නන්නේ ඒව මෙහෙට විතරයි පරලොවට නෑ ඒවෙන් බෑ උපත්තිය මන්නේ ජය ගන්න ඒ නායකයන් බුදුහාමුදුරුවෝ නායකයන්ට කතා කරන්නේ නැහැ. දැන් ඔයයන්ට වහලා තියෙනවා එහි වික්ෂභාවය. දැන් ඔයත් වෙනවා පාරමී පුරලා දැන් හැම කෙනෙක්ම අටපිරිකා දෙන්න බලන්නේ මොකටද? කොයි හරි බුදුහාමුදුරන්ගේ ශාසනයේදී එහි වික්ඛු මෙහි එන වික්ඛුව කියලා අඩගායි කියලා. එහෙම අඩගාන්නේ නැහැ වින්නදී බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අඩගාන විදිය කියන්නම් මොන බලන්න. බුදුහාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම කතා කරනවා කියන්නේ මෙහි එන්න මහන කියලා කතා කරනවා ඒක ඇත්ත. ඒ කතා කරන්නේ කාටද? මෙහි එන්න මහන කියලා බුදුහාමුදුරුවෝ කතා කරාම අවුරුදු 60ක කෙනෙක් වගේ හොඳට සිවුරු ඇඳලා පාත්‍රය අරගෙන ඉස්සරහට එනවා කියලා. ඒක බුද්ධ ආශ්චර්යයක්. ඒක පුදුමයක් නෙමෙයි. ඒක බුද්ධ ආශ්චර්යය. එහෙම වෙන්නේ කොහොමද? හැබැයි කතා කරන්නේ කාටද කියලා බලන්න. එහෙම කතා කරන කට්ටිය අදන් එක්කෙනෙක් ගන්න නැහැ බුදුහාමුදුරන්ට. කොච්චර අඩපිරි කරලා දීලා. ඇයි? මහාන මේකන මේ අකුරු තියෙනවා. අකුරු තුනක් තියෙනවා. මහාන. මේ මයන්නේ මුල් කළ එන කෙනාට කතා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අපි වචනයක් ගමු. මහා කියන කටට කතා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. මහා කට්ටියට කතා කරන්නේ නැහැ. එතන තේරුම්ගත්තේ මයනු හයනු මහා කියන කටට බුදුහාමුදුරුවෝ කවදාවත් මේ කියන මහාන කියලා කතා කරන්නේ නැහැ. ඒ වචන තියෙනවා නම් කතා කරන්නේ නැහැ. ඊළඟට ගන්න හයන කියන කටට කතා කරන්නේ නැහැ.
අනේ කියන්නේ මේ සාධක දාපු කට්ටිය. මේ නොයෙක් සාධක තියෙන්නේ. ඒ දිසාවේ, තුන් දිසාවේ, හතර දිසාවේ සංගනායකලා. ඒවට කතා කරන්නේ නැහැ. ඒක ආනේ. එතන ඊළඟට අනිත් පැත්තෙන් කතාව නහ. නහේ නේ කියන්නේ මැරෙන මේ කියන්නේ. මැරෙන කටට කතා කරන්නේ නැහැ. ඇයි? බුද්ධ ශ්‍රාපේ මැරෙන්නේ නැහැ. දැන් මහාන කෙනෙක්ගෙන් දැන් වතුර තියෙනවා. කතා කරන්නේ ওই ටික නැත්තම්. ওই ටික නැත්තම් ඇත්ත වශයෙන්ම මහාන වෙලා. මහා නැත්තම්, හර නැත්තම්, නහ නැත්තම්. ඒක තියෙනවද නැහැ. මහා නැති වෙන්නත් ඕනේ. හර නැති වෙන්නත් ඕනේ. නහ නැති වෙන්නත් ඕනේ. නහ කියන්නේ මැරෙනවා කියන එක. මැරෙන්නේ නැති කෙනෙකුට ඒ බුදුහාමුදුර කතා කරන්නේ ඒත් අර්ථය. හොඳ තේරුම් ඒක අදත් එහෙමයි, හෙටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. ඒ අයට කතා කරනවා. ඒතකොට ඒ අයට කතා කරන්න නම් ඇත්ත වශයෙන්ම පුද්ගලෙක් වශයෙන් ගිහිල්ලා බෑ. පුද්ගලෙක් වශයෙන් ගියොත් මහා තියෙනවා, නහ තියෙනවා, හන තියෙනවා. පුද්ගලෙක් වශයෙන් නැතුව මේ පරිසෝපා ධර්මයෙන් පෙරෙන හේතුඵල ධර්මයක් වශයෙන් ගියොත් ඔක රකින්න පුළුවන්. ඒවනම් බුදුහාමුදුරුවෝ ළඟටමයි ඉන්නේ. ඒතර බුද්ධ ශ්‍රාවකෙක්. දැන් උඩ පේනවා පළවෙනි දේශනාවෙදිම 120 ප්‍රතිඵල. පහන එකයි. බුද්ධ දේශනාවේ ප්‍රතිඵලය 120යි. පළවෙනි. 120 කියන්නේ පහන. ඒ පස්තිනෙක් බණ ඇහුවා කුණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියලා තියෙනවා. අනිත් අය පස්සේ තේරුම් කරගත්ත අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරාම අර බමුණන්ගේ තියෙන බමුණු මත ඔක්කොම කරනවා. සත්‍ය පුද්ගලික ආත්මයක් කියනවා කියන්නේ. ඒ සූත්‍රයෙන් පෙන්නන්නේ ඒක. ඒ හැම කෙනෙක්ම රහත් වුණා. ඒ රහත් වීමත් එක්කම ඒ සාධනේ එදා ඉඳලා ඉතින් පෙන්නන්නේ අද වෙනකම් මම ගමන් කරනවා. ඒ මොකද ධම්මචක්කයක් නිසා. ධම්මචක්කයක් වෙන්නේ මේ හේතුව නිසා. එදා ඒ පස් දිනාට බණ කිව්වනා කුණ්ඩඤ්ඤ බද්ද වප්පමහා පස්වෙජිකෙන් තවස පස් දිනක රහත් වෙලා හරි බුදුන් හරි වුණා නම් ඒක එච්චරයි. ඒක කෝපි කාලේ කතාවක් අපිට වැඩක් නෑ. ඊයත රහත් වුණාට බුදුන් වුණාට අපිට තියෙන ප්‍රයෝජනෙ මොකක්ද? මේක අපිට තියෙන යමක්. මේ ධම්මචක්කයක් වෙන්නේ මේ පෙරලීගෙන ඇවිල්ලා අපේ ළඟ නවතින්නේ. අපේ ළඟ තියෙන භව චක්‍රය. මේ හැමෝම ගාව තියෙන භව චක්‍රය. අසකන්නාසේ දිවසාරිනේ මන අරගෙන අපි ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි භව චක්‍රය. ඉතින් මෙතෙන්ට පෙරලීගෙන යන ධම්මචක්කය. බුදුආග්‍රහ. භව චක්‍රය පින්නන්නේ පෙරලීගෙන යනවා. ඉතින් එහෙමනම් පෙරෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ කියන භව චක්‍රයට ආයතන මේ ධර්ම කියන තැනට තමයි ධම්මචක්කය පෙරලෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැති. ඉතින් ඒක එන්නේ කොහොමද? දැන් මේ අන්ත දෙක අයින් කරොත් අන්ත දෙක අයින් කරොත් අර තමන්ගේ රූපය නිප්පංච රූපය ඒක නිදහස් වුණොත් මේ ධම්මචක්‍රය වැඩ කරා. ඒතර ධම්මචක්‍රය පෙරලීගෙන ඇවිල්ලා භවචක්‍රය ගන්න නතර වෙලා භවචක්‍රය විසුණු කරලා දානවා ධම්මචක්‍රය. එතනයි සිද්ධ වෙන්නේ. ඒතර මේ පෙරලීගෙන ඉන්නේ අපේ ළඟත් මේ පස් දෙනා ඉන්නවා. මේ බික්කු පස් දෙනා. සත්තුගාවේදී ඉවර කියන්නේ මේ බික්කු පහේ මේ කියන්නේ අට ගන්නාවේ දිවසයි පංච වර්ගයේ වර්ග පහක බික්කු. මේ වර්ග අට නම් මිනිස්සු ගත්තොත් එක වර්ගයයි. කොණ්ඩඤ්ඤ බද්ද වප්පමානා මාස කියන්නේ මිනිස්සු පස් දෙනෙක්. වර්ග පහක් උනේ ඒගොල්ල ගාවත් හිටියා වර්ග පහක බික්කු. අපේ ළඟත් ඉන්න වර්ග පහක බික්කු. අන්න මේකයි ධම්මචක්කය. ධම්මචක්කය වෙන්නේ එතන. එතන පස් දෙනාට කියලා ඒගොල්ලන්ට මොකද කිව්වේ? මේගොල්ලන්ට අනුශාසනා කරා. පංචවාක්‍යයේ බික්කු ආමන්ත්‍රේසි. ආමන්ත්‍රණය කරේ මේ පාඩ. අස කන නාසය දිව ශරීරයට. කාර්ය දෙපැයි කිව්වේ. පර්වතේ ජය ගන්න කැමති නම් පර්වතේ කියන්නේ මේ නිප්පංච හැරෙන්නේ නැහැ ඒක. නිප්පංච පර්වතේ මේ උපයක් වශයෙන් ඉන්න පර්වතේ ජය ගන්න කැමති නම් මේ පස් දෙන පෙන්නන අන්ත දෙක ගන්න එපා කියලා කිව්වේ. මේ නිප්පංච පර්වතේ ජය ගන්න කැමති නම් ද්වේමේ වික්කවේ අන්තා පබ්බජිතේන සේවිතප්පා. පබ්බජිත කියන්නේ මේ පර්වතේ ජය ගන්න කැමති නම් මේක දිනන්න කැමති නම් මේ නිප්පංච පර්වතේ දිනන්න කැමති නම් මේ පස් දෙන පෙන්නන මේ මුලා මේ අන්ත දෙක ගන්න එපා කියලා කිව්වා. මේ අන්ත දෙක ගත්තොත් අපිට නිප්පංච පර්වතේ වැඩෙනවා. මේ අන්ත දෙක නොගත්තොත් නිප්පංච පර්වතේ වැඩෙන්නේ නැහැ. ඒ නිප්පංච පර්වතයන් සසර දිගට යනවා. තිරසන් යෝනිය වල මනස යෝනිය වල ඒ තැන් වල පිටි යනවා. ඒක නැති වෙන නම් පින්නත් මේ නිප්පංච නැති කරනම් මේ දිට්ඨිය නැති කර ගන්නවා. මේ අන්ත දෙක අපි පිළිනගෙන ඉන්නවා. මේක හරි අමාරු වගේ පේනවා. අමාරු නෑ මේ.
මේ සාපේක්ෂවාදී චින්තන නිසා මේ අපිට මේ අමාරු වගේ පේන්නේ. අපි බුද්ධාගමේ කියලා පිළිගන්නේ දර්ශනය නෙමෙයි මේ වචන දෙක. තථාගත දර්ශනයක් කියන්නේ. බුදු කෙනෙක් විවෘත කරන දර්ශනයක්මයි ඔබට පහළ වෙන්නේ දර්ශනය. බුදු තේරුම් කරගන්න වචන නෙමෙයි. වචන හරහා තමයි වෙන කියන්නේ මට්ටමක් නෑ. ඔබලා පාවිච්චි කරන්නේ වචන හරහායි මේ කියන්නේ. නමුත් වචන වලින් බුදු වෙන්නේ නෑ. වචන වලින් ධර්ම දකින්නේ නෑ. දකින්නේ ඔබේ දර්ශනය තුලින්. ඔබේ දර්ශනයයි උතුම්. ඒ දර්ශනය කියන ඒ වචනයක්මයි. නමුත් එතනින් පෙනෙන දේ වෙනින් දෙයක් දර්ශනය. එතනයි ඔබට පහළ වෙන්න ඕන. දැන් ඔබට පැහැදිලි තථාගත දර්ශනයේ ධර්මයේ පහළ වෙන තැන තමයි අර නික්කුජිතං වා උක්කුච්චය. එතකොට අනාදිමත් සංසාරයේ බණහල අහලා බුදුරජාණන් වහන්සේ ළඟට කියනවා නික්කුජිතං වා උක්කුච්චය. යට මේ උඩුකුරු වල හිටී මම දැන් යටිකුරු වුණා. යටිකුරු උනේ අනුන්ගෙන් වචන අහලා නම් එක්කව කරගෙන ඒ වචන ඔක්කොම ආගන්තු උපක්ලේශයෙන් නිදාසලා මම දැන් උඩුකුරු වුණා. නික්කුජිතං වා උක්කුච්චය. දැන් මට පටිච්චන්නම් වා විවරෙය. මේ ඉන්ද්‍රිය පහෙන් මේ මාර්ගයේ වැහිලා දුන්නේ. මේ ඉන්ද්‍රිය පාවසේ ගිහිලා මට මාර්ගයේ වැහිලා දුන්නේ. පටිච්චන්නම් වා විවරෙය. ඒ වැහිච්ච ඉන්ද්‍රිය වල දැන් මට විවෘත වුණා. මේ වැහිච්ච ඉන්ද්‍රිය පාමර දැන් විවෘත පටිච්චන්නම් වා විවරෙය. මූලාසවා මග්ගම් ආචික්කේය. මේ පබ්බිනාට මුලා වෙලයි මම මේ සසර ගමන ගියේ. දැන් මට පැහැදිලිව පේනවා මේ පබ්බිනාට මුලා නෙවී යන්න පුළුවන් බව. මූලාසවා මග්ගම් ආචික්කේය. අන්ධකාරේවා තේරපජ්ජෝතං ධාරේති. අවිද්‍යා අන්ධකාරේ අර තදින්ද ඒ අවිද්‍යා අන්ධකාරයෙන් බුද්ධ ගර්භයට ආවා. අන්ධකාරේවා තේරපජ්ජෝතං ධාරේය. තෙල් පාරක් මට පත්තු කළ දුන්නා. පහන් ආලෝකයක් ලැබුණා සම්මාදිට්ඨිය කියලා. ඒ ආලෝකය ඔස්සේ මට ගමන් කරන්න පුළුවන්. තේරපජ්ජෝතං ධාරේ. චක්කු මන්තානි රූපානි දක්ඛින්ති. තී ඇස් ඇත්තෝ ඥානවන්තයෝ මේ තථාගත දර්ශනය දකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වෙන්න පළමුවෙන්ම සෝතාපන්න මාර්ගය. දැන් ඔතනින් අපි කොහෙද ඊළඟට යන්න පෙන්නන්නේ මව් කුසට. ඉතින් මව් කුසට යනකොට මව් කුසට යන සූසුකාව මොකද්ද? යන සූසුම මොකද්ද? යම් ධර්මයක් අපි මෙහෙදී එකතු කරා නම් ditthya. ඒ ditthya අරගෙන මව් කුසට යන්න බෑ. උඩ පඳුරු අරගෙන යන්න බෑ. ඒ ඔක්කොම ධර්ම හරි ආගන්තුක උපක්ලේශයක් මෙහෙ දාන්න ඕන. ආගන්තුක උපක්ලේශයන් දාලා ඇහි ගැටෙන්නේ යමක් ගැටුණා වෙන් කරේ නැහැ. ආපහු ඔබ හිතිතරම. අර මව් කුසෙන් මෙහෙ එතෙන්ටයි ඔබ යන්නේ. එතකොට අලුත් දෙයක් ඔබ කරන්නේ. ඔබ අලුත් දෙයක් වැඩුවද කියලා ඇහුවේ. නෑ වෙන්නේ ඔබ මව් කුසෙන් මේ වෙනව එළියට උතන. මේ පහෙන් බෙදලා ගත්තේ නෑ ආපහු ආවේ එතෙන් තමයි. එතෙන්ට આવොත් අපිට පුළුවන් මව් කුසට යන්න. එතන මව් කුස බෙදලා නෑ. අන්න මව් කුස බලා යන්නේ එහෙමයි. මේ ditthයක් අරගෙන මව් කුසට යන්න බෑ. අන්ත දෙකක් අරගෙන යන්න බෑ. ඒකෝට එහෙම නම් දැන් අපිට මව් කුස බලන්න පුළුවන් වෙනවා. දැන් ඒකට දැන් අන්න යටකුරු වල හිටලා ඔබ උඩුකුරු උනේ මොකටද? බුදුන් දකින්න මව් කුස පැත්තට ගමන් කරන්න. දැන් මොන සෝතාපන්න මාර්ගඥානයයි වෙන්නේ. ඒක සක්‍රදාගාමි මාර්ගඥානය කියන්නේ මව් කුස. අනාගාමී මාර්ගඥානය කියන්නේ මව් කුස. අනාගාමී මාර්ගඥානය ඊට පස්සේ වෙන්නන්නේ ගර්භාවාසයකට එන්නේ නැහැ. ගර්භාවාසයකට එන්නේ නැහැ. සුද්ධාවාසයකට එනකොට ඇලීම ගැටීම කියන ධර්ම දෙක. ඇලීම ලෝභ දේශ කියන දෙක සම්පූර්ණයෙන්ම නැති කරා. සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ඒ ලෝකෝත්තර මාර්ගඥානය. ඊට පස්සේ එයාට කියන්නේ වැහිම විතරයි. ඒකට බණ පොතේ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව මේ සංයෝජනයන් පහ කරලා සියලුම කෙලෙස් ප්‍රේණ කර සම්මා සම්බුද්ධත්වයට මම රහත් කියන බාහිර පක්ෂේ. ඉතින් ඒක තමයි දැන් ඔබට පේනවා බුද්ධ ශ්‍රාවකයෝ කොහෙද ඉන්නේ? එක්කිනා පිට ඉන්නේ. අනිත් තුන් දෙනාම ඉන්නේ මව කුස. දර එකක් කර මැද මිදුල කියන එක තමයි අර අනාගාමින් පස්සේ ඉන්නේ මැද මිදුලේ. ඒ නිසා සුද්ධාවාස කායිකානං දේවානං කියලා කියනවා. මැද මිදුලේ. ඊටාම ගැඹුරු ධර්මයක්. මේ පෙන්වීම ඔබේ ශ්‍රමණිය හතර දෙනේ ඉන්න තැන. ඒතර දැන් බුදුහාමරගේ ශ්‍රමණිය කොහෙද ඉන්නේ? තුන් දෙනෙක් ඉන්නේ මව කුස. හතරවෙනි එක්කෙනායි මෙහි වෙලා ඉන්නේ. ඒ හතරවෙනි එක්කෙනා යටිකුරු වෙලා උඩුකුරුෙන් පස්සේ මව කුස පැත්තට ගමන් කරන්නේ. ඒතර උඩුගම් බලා යෑම. ඊළ පොතරක රට වෙන්නේ ත්‍ෘතිය ප්‍රසන්නිය කියන දන. මේ ත්‍ෘතිය ප්‍රසන්නිය නැති බව දකිනවා අර බුද්ධ ගර්භය දැකලා. ඇයි?
චුතියයි ප්‍රතිසන්දියයි දෙකම තියෙන්නේ එක තැන. එක තැන තියෙන්නේ. ඒක දැක්කට පස්සේ චුතිය ප්‍රතිසන්දියක් නැති බව දකිනවා. සම්මා සම්බුද්ධ කියන ගුණයටපත් වෙනවා. මෙන්න මේ ධර්මයේ තමයි පින්නති මම මේ වචන වලින් කියන්නේ. ඔබලා දකින්න තියෙන ධර්මයේ. ඔබලා මේක දකින්න ඕන. ඒක සතසහස්‍ර නොඑක් ඥාණයෙන් දකින්න. නොඑක් බුද්ධියෙන් දකින්න. නොඑක් අර්ථයෙන් විකාශ කරලා පෙන්වන්න පුළුවන්. ඒක මේ දකින දැකීමට පින්නති අනන්ත චක්‍රවාට අනන්ත ලෝක ධාතු සියලුම ලෝක ධාතු යම් තරමක් ලෝක ධාතු වෙන ඒකාලෝක කළ තමන්ට පහළ වෙනවා. ඒ ඥානයත් එක්ක. ඒක බුද්ධ ඥානය. ඒක ඔබ ළඟ තියෙනවා. මේක මේ ඇහෙන් බාල දකින්න එකක් නෙවෙයි. කනෙන් ආ දකින්න නෙවෙයි. ඒ ඥානය පහළ වුණ දවසලා ඔබ උප්පත්තිය මාන්නේ ජයගත්තා. සසරේ නිදාසුන කෙනෙක්. ඒකට මෙවැනි 10ක් මම මේ කුඳුර 1971 ඉඳලා මයි 9 වෙනි ඉඳලා දැක්ක දවසලා තවමත් කියනවා. මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. අනේ මොනව කරන්නද? මිනිස්සු බැලලා යනවා. චෝදනා කරනවා. කමක් නැහැ. කාට හරි මේක තේරුම් කරගත්තොත් ඒ චෝදනා කරන කටියට ඒ චෝදනාවක් වටෙන්නේ නැහැ. ඒ වර්ණනා කරයි කියලා මට වර්ණාවක් එන්නේ. මම මේ තථාගත දර්ශනීය විරුද්ධ කරනවා. තව අදාළ විරුද්ධ කරනවා. තා පැහැදිලි කරනවා. ඔබලට පුළුවන් නම් ඔබලත් බුදුන් දැක්ක. එච්චරයි මම කියන්නේ. දැන් පින්නත් මේ කාරණා ටික තමයි ඔබට කියන්නේ. දැන් ඔබට පේනවා සෝතාපන්න මාර්ගඥානය විතරයි මම කුසෙන් පිළිවෙලා තියෙන්නේ. ඉතින් දැන් ඉතින් මේ බණ ඔක්කොම කියන්නේ උතෙන් විතරයි. ඉතින් මාර්ගඥාන ඔබ තුළ කියන්නේ ඒව මව කුසට යනවා. එතන කතා නැහැ. එතන කතා කර කර යන එකක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය ඔක්කොම පොට්ටුව ගෙනින් තියෙන්නේ. මව කුසේ ඉන්නකොට මේ ඇහැ කෙනෙක් වැහිලා තියෙන්නේ. වහලා තියෙන්නේ. සූර්යාලෝකයක් වටින්නේ නැහැ. ඒවෙන් අයම ආලෝක ගන්න. නමුත් එතනත් යම් පිළි බුද්ධියක් තියෙන වෙන්නවා. යම් පිළි චින්තනතාවක් කියන එක උඩට පේන්නේ නැහැ. ඉතින් ඒක ඒ වැඩෙන්නේ ඒ චින්තනයත් එක්කම. ඉතින් අනාගාම දක්වාම යනකොට මේ සියලුම ගේ හදන වඩුව මේ කර්මාන්ත කාර්යය ඔක්කොම දැකලා ඉවරයි. හරි මේ ගැටි වල සම්පූර්ණ මහින් වුණා. නමුත් වැහිම ඉතුරු වෙනවා. අර මැද මිදෙල ඉන්නවා කියන එක තමයි. මැද මිදෙල කියන එක තමයි සුද්ධාවාස කායිකානන් දේවාන. ඒක කිව්වේ සුද්ධාවාස ඉන්නවා. ඒ අනාගාම. ඒගොල්ල මව කුසකට එන්නේ නෑ ආපහු. ඒගොල්ල සියලුම කෙලස් එතෙන්දි ප්‍රහීන කළා. අර දින හතට ඒ කතාව. ඒතර සම්මා සම්බුද්ධත්වයෙන් මතන් රහත් වෙනවා. තාවදීන් කියනම් යමකේ දැකලා ඉවරයි. එතන දකින්නේ යමකේ විතරයි. රූප රාග අරූප රාග මන උද්දච්ච විද්‍යාව කියන සම්පූර්ණ නැති වෙන එක දකින්නත් එක්ක. යා සම්මා සම්බුද්ධ ගුණයටපත් වෙනවා. ඉතින් මේ කියන ධර්මයේ හැම කෙනෙක් ළඟම ඔක්කොම ඇති. ඉතින් පිටන්දී දැන් මම සෝතාපන්න වෙලා මම සක්‍රීයගාම වෙලා කියලා කියන්න බෑ කාටවත්. එහෙම කිව්ව හැටි වැරදි. එහෙම දෙයක් කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ මමත්වයෙන් අහම්භාවයෙන් සිද්ධ කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා. ඒ වචන පාවිච්චි කරන්න බෑ. ඒ ලක්ෂණ වල දැන් අපිට දැනගන්න පුළුවන්. ඒ ලක්ෂණ තමයි ධර්මයේ හොඳට අඳුරගන්න එක. තථාගත දර්ශනයේ හැම දෙයක්ම පැහැදිලිව පේනවා. උඩුකුරු වෙන අවස්ථාව පේනවා, යටිකුරු වෙන අවස්ථාව පේනවා, ඉන්ද්‍රිය බද්ධ වෙන අවස්ථාව පේනවා. ඒක තමයි සාක්ෂාත කියලා කියන්නේ. තථාගත ධර්මයේ සාක්ෂාත මේ ඔක්කොම උඩට පේනවා. දැන් නෙපෙන්නේ මොකද අර අවිද්‍යාව නිසා. කෙලෙස් වලින් බැහැගෙන නිසා. ඒ කෙලෙස් ඇරෙන්නේ කෙලෙස් යොත වෙන තමන්ට බබලමින් පේනවා ඔක්කොම. ඒ පේන්නේ තමන්ගේ ඥාණයෙන්, තමන්ගේ බුද්ධියෙන්. ඊළඟට තමන්ට විතර ගන්න පුළුවන්. ඒ තමන් බුද්ධියෙන් දැකපු දේ. ඒවා වචන නෙමෙයි. අනුගේ වචන නෙමෙයි. අනුගේ වචන සත්‍යයක් කරගෙන කතා කරන එක නෙමෙයි. තමා තුළින් පහළ වුණ ධර්ම. ඒක දැන් ඔබ දන්නවා සෝතාපන්න මාර්ගඥානයේ විතරයි මෞඛසින් බිහිලා තියෙන්නේ. ඉතින් සියලු මාර්ගඥාන කියන්නේ මෞඛස තුල. ඉතින් මේ කතාව අද මම මේක සනාථ කරන්නේ කොහොමද? මේක සනාථ කරන්නේ මොනවාන්නේ? ගෞතම තථාගත සම්මා සම්බුදුරණන්සේ මේක අවුරුදු 2000 ගණනකට කලින් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බර්ණසී ඉස්මතුනේ දේශනා කරා. ඒ දේශනා කරාම එතන බණහන හිටියේ මිනිස්සු අමනුෂ්‍ය වගේ ගත්තොත් අනන්ත ප්‍රමාණ ප්‍රාණීන් හිටියා කියලා. නමුත් මිනිස්සු වශයෙන් හිටියේ පස් දෙනයි. මොෝදෙන්නේ හිටියා. මො රාජ්‍යයක් හිටියද එතෙන්ට ඇවිල්ලි ආයේ මො දෙන්නයි. විකදා කියන්නේ මො ඉන්න නිසා. ඒ මො දෙන්නේ කාව. ලෝතර බුදුහාමුදුරුවෝ ධම්සප්පවත්තන සූත්‍රයේ පෙරලනකොට මේ දේශනා පෙරලනකොට ඒ මො දෙන්නේ
දෙපැත්තෙන් ඉන්නවා. ධම්මචක්ක ළඟින් දෙපැත්තෙන් ඉන්නවා. එක පැත්තකින් ඉන්නවා කොණ්ඩඤ්ඤ බද්ද. ඒ කොණ්ඩඤ්ඤ බද්ද දිහා තමයි මුවා හැල්ලා ඉන්නේ. ධම්මචක්ක ඉස්සරහේ මුවා ඉන්නේ හැල්ලා ඉන්නේ කොණ්ඩඤ්ඤ බද්ද පැත්තට. ඊළඟ අනිත් පැත්තෙන් ඉන්නවා තව තුන් දෙනෙක් වප්ප මහානාම අසකි. ඔය දිට්ඨ සුත මුත කියන එකයි වෙන්නේ. එතන ඉන්නවා අර මුවා හැල්ලා ඉන්නේ ධම්මචක්ක ඉස්සරහට හිටියට බෙල්ල අරවගෙන ඉන්නේ. අර තවසපත් දෙන තුන් දෙනා ගාව. දැන් දෙපැත්තේ පත් දෙනයි. ඉස්සරහින් ඉන්නවා. එක්තරා ස්ත්‍රී රූපයක් තියෙනවා. පිරිමි ළමයෙක් පෙන්නනවා. එතකොට දන් සප්පවසන සූත්‍රයේ මනුස්සයෝතරින් කියන නාරේ දේශනා කරේ. පත් දෙනයි. මේකේ ඉන්නම ඉන්නත් කී දෙනෙක්ද? 7 දෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක් ඉන්නවා. උඩා පිරිමි ළමයෙක් ඉන්නවා. මේ සංකේත දැනුත් තියෙනවා. ඒ ධම්මචක්ක පවත්තන මුද්‍රාවේ තියෙනවා. මේක උයන්ට බැරිවේ නෑ. මේ මොකද මේ කිව්වේ? දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ දැන් උගත් දෙනෙක් කියුවාම කියන්නේ මේ චිත්‍රා මේ නිර්මාණය කරපු චිත්‍රාගේ අඹුවයි පුතයි කියලා. එහෙම කියනවා. එහෙම කිව්වට උට නෑ වෙන්න එහෙම කියන්න බෑ. තවලේ එහෙනම් තමන්ගේ අමරතාවතල ගැන දාලා කියන්න බැරි කියේ. චිත්‍රා. ඒක නෙමෙයි මේ පෙන්න්නේ. මේ පෙන්න්නේ ධම්සප්පවසන සූත්‍රය. අපිට කෙටුම්පත් කියලා තිබුණු විදිය গুপ্ত විදිය. එතන පෙන්න්නේ අර කුඩා ළමයාගෙන් පෙන්න්නේ සෝතාපන්න මාර්ගඥාන. අර කුණ්ඩඤ්ඤ කියන අතර උතුම් මාර්ගඥානපත් උනා. ඒක පිරිමි කියන්නේ ඒකයි පුරුෂ යුගානේ. ඒ නිසා පිරිමි ළමයෙක් පෙන්වනවා. ඒ කියන්නේ කුණ්ඩඤ්ඤ කියන අර්ථ කුණ්ඩඤ්ඤස විරුද්ධං වීතමලං ධම්මචක්කුම් උදපාරි. ඒක දැන් සංකේතයක් කරේ කුඩා පිරිමි ළමයෙක් කරේට. ඉතිරි මාර්ගඥාන ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරා. රහත් වෙනකම් බුද්ධ වෙනකම් දේශනා කරා. ඒ ටික කියන්න ඕනවට මව් වෙනතර තිබ්බා. ඒතර මව් කුස ඉතිරි මාර්ගඥාන. ඒතර අපි හැම කෙනෙක්ම උඩුගම් බලා යනවා. ඉතින් මේ දහම දෙහෙම කොච්චර වරදවද? කොච්චර පැහැදිලිද? අද විද්‍යාඥයෝ ස්ටීවන් හොකින් ගත්තත් ඒගොල්ලෝ මහා බුද්ධිමත් හැටියට පිළිගන්නේ නැත්තෝ. ඒගොල්ලෝ කියනවා කවදාරි මේ ලෝකේ කෙටි වෙන්නේ මව් කුස පැත්තට ගියාමයි කියලා. නමුත් පින්නන්ති ගෞතම බුදුහාමුදුරුවෝ මේ සියල්ලක්ම විවෘත කළා පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. අපිට ඒ දැනුම ගත්තාම ස්ටීවන් හොකින් කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ අර බුද්ධිවත් ඔය මේ ධර්මයත් එක්ක ගන්නකොට. ඒකෝට අපිට මේ ධර්මය අහන්න ලැබුණේ මේ කුඩා ලංකාවේ විදියට අතලොස්සකට හරි මේ ධර්මය අහන්න ලැබුණේ කොච්චර වාසනාවක්ද? කොච්චර බුද්ධියක්ද කියලා බලන්න. මේව කාටවත් බොරු එහෙම නෙවෙයි කියන්නේ බෑ මේ Tamanට දකින්න පුළුවන් ධර්ම. ඒකයි මේකේ ආශ්චර්යය. ඉතින් මෙහෙම කාලයකට ඉපදිලා ආපහු මේ ඉන්ද්‍රිය පාරගෙන කපා ගන්න, කොටා ගන්න, මරා ගන්න, බෙදා ගන්න දැනකට ඔබ යනවද? ඔබේ උපත්ති මරණය ජායගෙන බුදුන් දකලා මේ ලෝකෙන් ඈතර වෙනවද කියන එකයි ඔබේ ප්‍රශ්නේ. ඒක ඔබලාට විනිශ්චය කරන්න අයිති. ඔබලාට ඒ ඔබේ තීන්දුව. දැන් මම මේ කර්ණීය සූත්‍ර කියලා මේක නවතන. අවසන්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙක්ක සක්ඛෝ යෝච සෝයෝච සුවචෝ චස්ස බුදුආනිමානි සම්තුස්සකෝච සුභරෝච අප්පතිච්ඡෝ සරලෝ සම්පින්ද්‍රයෝච නිපකෝච අප්පදක්ඛෝ කුලේසු මතකුත්තං සමාචරේ කිංචේන විඤ්ඤෝ හරේ උපෝදේ සුඛිනෝ මාගේ විනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු ඒකේ ජීවාන භූතසී සාතාවරවා දීගාවායේ මහන්තාවා මංචිමාරස්සකාන්තතුලා දීගාවායේ වාදිකායේ චතුරේ වසන්තියයි දුලේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තාවා නපරෝ පරම්පි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්තකිනං කංචී විහාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ විද්‍යේය මාතායතානියම් පුත්තං ආසායේක පුත්ත මනුරක්ඛේ එවං විසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධමදෝච කිරියං ච සම්භාතං අවේරං අතමත් ඉත්තං චරන්නි සින්නෝ සයානෝ වායාව තස්ස විගත
तेय ब्रह्मणेतं विहारं यमाहो दिट्टिञ्चाहप्रदमशीलवादस्तेन सम्पन्नो कामेषु विनीयते नैजागुगप्पसेयं हरेति एतेन सत्यवत्येन सुखिते होतु सर्वदा एतेन सत्यवत्येन सुखिते होतु सर्वदा एतेन सत्यवत्येन सुखिते होतु सर्वदा सෑම සුඛපට බලාවින් අමාමානිවන් සම්පන්න දේවා දීර්ඝාස ලැබේවා. නිර්වාණ සරණයි.